ෆවුන්ඩේෂන් එක කියනවා. මේ අඩිතාලම ලැබෙන්නේ පළවෙනි මාතෘකාව තුලින්. සමහරට කෙනෙක් පළවෙනි මාතෘකාවට ඇවිල්ලා නැතුව දෙවන මාතෘකාවට එනකොට ටිකක් අපහසුතාවයක් ඇති වෙනවා. මොකද පළවෙනි මාතෘකාවේ ඔයගොල්ලෝ දන්නවා මේ මොකක්ද ආදාළ වෙන පදවල සහ පසුබිම් දැනුම නැතිකොට ටිකක් විෂය අවබෝධ කර ගැනීම අපහසු වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා මේ විෂය ඇගීම කළොත් මට ඒක කියන්න බැරුණා විෂය නිර්දේශය යටතේ තියෙනවා ඇගීම සිදු වෙන්නේ අවසානයේ පවත්තන අවසාන විභාගයේ ඒ විභාගයේ මේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විත වෙන නිසා මේ කොටසට තියෙන්නේ 50%කට ලකුණු ගන්න ප්‍රශ්න. ඉතිරි කොටස 50%ක ලකුණු ගන්න කොටස. එතකොට දැන් ඔයගොල්ලෝ දැක්කා අද මාතෘකාව මොකක්ද කියලා. මම කිව්වා මේ මාතෘකාව ඉතාම වැදගත්. මොකද ඒකෙන් තමයි අවශ්‍ය කරන පසුබිම් දැනුම සහ ප්‍රධාන සංකල්ප පිළිබඳ අවබෝධය ලබා දෙන්නේ. අපි මේ සියලු දෙනාම සිහි බුද්ධියෙන් හිටියොත් ඔයගලගේ උපාධි එක කොටසෙදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා කළමනාකරණ ක්‍රියාව. මැනේජ්මන්ට් ප්‍රොසෙස්. එතකොට සංවිධානයක් කළමනාකරණය කරන්න ගියාම ඔයගොල්ලෝ ඉගෙන ගන්න රාජ්‍ය කළමනාකරණ. එතකොට රාජ්‍ය අංශයේ ආයතනයක් කියන්නේ සංවිධානයක්. එතකොට අයිති අනුව පොඩි වෙනසක් තියෙනවා රාජ්‍ය සංවිධාන සහ පෞද්ගලික සංවිධාන. නමුත් මේ සියල්ලම සංවිධාන. එතකොට සංවිධානයක අරමුණු පරමාර්ථ ඉටු කරගන්න නම් මනා ලෙස කළමනාකරණය කරන්න ඕනේ. එතකොට මේ කළමනාකරණය කරද්දී කළමනාකරන මූලධර්ම සංකල්ප විවිධ මේ සාධක කොහොමද අපි යොදාගන්නේ? ඕගොල්ලෝ ඉගෙන ගත්තා උපාධි එක කොටසේ කළමනාකරන ක්‍රියාවලිය කියන විෂය. ඒ විෂය දැනුම ඉතා වැදගත් වෙනවා මේ උපාධි දෙක කොටසේ මේ සංවිධාන චර්යාව කියන විෂය හදාරන. අපි ඒ විෂයදී ඉගෙන ගත්තේ කළමනාකරන මූලධර්ම. හැබැයි සංවිධාන චර්යාව කියන විෂයදී මොකක්ද අපි ඉගෙන ගන්න යන්නේ? සංවිධානයක් තුළ ඉන්නම මානව සම්පතේ චර්යාව. අපි දන්නවා ඕනම සංවිධානයක සාර්ථකත්වයේ තීරණය වෙන්න නම් ඒ සංවිධානයේ කාර්යඵල වැදගත් වෙනවා. අපි කියනවා ඵලදායකත්වය, කාර්යඵල, අපි කියනවා කාර්යක්ෂමතාවය, සඵලදායීතාවය මේවා වැඩි වෙන්න ඕන. හැබැයි සමස්ත ආයතනයක අරමුණු පරමාර්ථ ඉටු කරගන්න ගියාම කාර්යඵල වැඩි කරගන්න ගියාම බලපාන එක ප්‍රධාන සාධකයක් තමයි මොකක්ද? මානව සම්පත. මානව සම්පත. එතකොට මානව සම්පත හැසිරීම ඉතා වැදගත් වෙනවා. අපි සරල උදාහරණයක් ගත්තොත් සංවිධානයක සිටින සමාජිකයෝ, ඒ කියන්නේ සේවකයෝ, ඒගොල්ලෝ හරියට වැඩ කරන්නේ. වැඩ කළත් ඒවා වැරදි අඩුපාඩු. කිසිම උනන්දුවකින් වැඩ කරන්නේ නැහැ. එතකොට මොකක්ද වෙන්නේ? මෙවන් චර්යාව මිනිස්සු හරිය වෙලාවට වැඩට එන්නේ නැහැ, නිවැරදිව වැඩ කරන්නේ නැහැ, වැරදි අඩුපාඩු වැඩි. එතකොට හැම වෙලාවෙම අනිත් අයට මේ චෝදනා කිරීම කරනවා. ඉතින් මේ වගේ හැසිරීමක් නැත්නම් ආයතනයේ විශාල වශයෙන් සේවකයෝ පොඩි කාලයයි රැඳෙන්නේ, ශ්‍රම පිරිවැටුම වැඩි, අභිප්‍රේරණයේ නොවූ සේවක පිරිසක් ඉන්නේ, දක්ෂ නිපුණතාවයකින් යුතු සේවක පිරිසක් නෙමෙයි. එතකොට මොකක්ද මේ චර්යාව බලපානව අවසානයේ ආයතනයේ ඵලදායකත්වයට. එතකොට ආයතනයේ කාර්යඵල වලට, සමස්ත ආයතනයේ සාර්ථකත්වයට. ඉතින් මේ සංවිධාන චර්යාව කියන විෂයෙන් කරන්නේ කළමනාකරුවෙකුට කළමනාකරන මූලධර්ම සංකල්ප න්‍යායන් යොදවනවා වගේම මිනිසුන්ගේ චර්යාව කළමනාකරණය කරන්න. මිනිසුන්ගේ චර්යාව කළමනාකරණය නොකළහොත් කොච්චර කළමනාකරන මූලධර්ම සාර්ථකව ක්‍රියාත්මක කරන්න ගියත් අවසානයේ ආයතනයේ සාර්ථකත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා පළවෙනි වර්ෂයේ කළමනාකරන මූලධර්ම ක්‍රියාවලිය. දැන් දෙවන වර්ෂයේ ඉගෙන ගන්නවා කොහොමද සංවිධානයක මානව සම්පත කළමනාකරණය කරන්නේ. ඉතින් ඒකට අදාළ තමයි මේ විෂය සකස් වෙලා තියෙන්නේ. මේ දුවල පුතාලා ඕනම අවස්ථාවක ඕනම දෙයක් අපැහැදිලි නම් අහන්න අවස්ථාව තියෙනවා. ඒකත් හොඳම අවස්ථාවක් තමන්ගේ sannivedana කුසලතා දියුණු කරගන්න. මට ඔයාව පේන්නෙත් නෑ, ඔයාට මාව පේන්නෙත් නෑ, අනිත් අයට පේන්නෙත් නෑ, අනිත් අය අඳුනන්නෙත් නැහැ. තමන්ගේ වොයිස් එක විතරයි. ඉතින් හොඳම අවස්ථාවක්. දැන් සමහරුන්ට ලැජ්ජාව බය කියන එක තියෙනවනේ. ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න. නමුත් මේ වගේ අවස්ථාවක සමන්ට නොතේරෙන දෙයක් අහන්න, අපහැදිලි දෙයක් අහන්න, ඒක හොඳම ප්ලැට්ෆෝම් එකක් ඔයගලන්ගේ sannivedana කුසලතා වර්ධනය කරගන්න. ඉතින් දැන් ඔයගලන් විශේෂ පොඩ්ඩක් දාන්නවා මානව සම්පත
ඒ චර්යාව හැදෑරීම තමයි අපි මේ විෂය තුළ කරන්නේ. ඉතින් ඒක කොච්චර වැදගත්ද කියලා බලන්න. දැන් මානව සම්පතේ චර්යාව කළමනාකරණය කරනවා කියන්නේ පහලේසි පහසු කාර්යයක් නෙමෙයි. කළමනාකරුවෙකු මුහුණ දෙන ඉතාමත්ම සංකීර්ණ තත්ත්වයක් තමයි කොහොමද තමන්ගේ ආයතනය සේවකයන්ගේ චර්යාව කළමනාකරණය කරන්නේ. මම පස්සේ කතා කරනවා මේකට එනකොට මානව සම්පත කියන එකේ තියෙන ලක්ෂණ. අනිත් සම්පත් හරිම පහසුවට අපිට හසුරවන්න පුළුවන්. හැබැයි මානව සම්පත කියන්නේ ජීවි සම්පතක්නේ. එතකොට හරි අමාරුයි මේ චර්යාව අවබෝධ කරගෙන කළමනාකරණය කරන්න. හරි. මේ පාඩම යටතේ සෑම පාඩමක් කරනකොටම අපි මම ඒකේ අන්තර්ගතය කියනවා. එතකොට අපි දන්නවා සංවිධානය සහ සංවිධාන චර්යාව අවබෝධ කර ගැනීම හැඳින්වීම. මේකෙදී කොටස් දෙකක් තියෙනවා. සංවිධාන චර්යාව, organizational behavior, සංවිධාන චර්යාව. අපි ඉස්සරින් අවබෝධ කරගන්න ඕනේ සංවිධානය, ඊට පස්සේ චර්යාව අවබෝධ කරගන්න ඕනේ. මේ දෙක එකතු කරලා අපි ඉගෙන ගන්නවා සංවිධාන චර්යාව. ඒකයි මේකේ පළවෙනි කොටස පළවෙනි පාඩමේ සංවිධානය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මම දන්නේ කොච්චරක් දුරට මේ අවබෝධය තියෙනවද කියලා. සාමාන්‍යයෙන් අපි කළමනාකරන ක්‍රියාවලිය තුලදී කළමනාකරණය ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලාම සංවිධානයක් කියන්නේ ආදෝල පුතාලා ඉගෙන ගත්තද? මේ කවුරු හරි කගරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. මං හිතන්නේ මයික් එක ඕෆ් කරගන්න නැත්නම් තමන්ගේ මම මේකත් කියන්න ඕනේ විශේෂයෙන්ම මේ දුවලා පුතාලට ඔන්ලයින් ඉගෙන ගන්නකොට මේ තමන්ගේ මයික් එක අන්මියුට් වෙලා තියෙනවා නම් අන්මියුට් කරලා කියන්නේ අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. හැබැයි අනිත් සෑම වෙලාවෙම මියුට් කරගන්න. මොකද දන්නේම නැතුවන්ගෙන් තමන්ගේ පර්සනල් දේවල්, තමන්ගේ ගෙදර කතා කරන ඒවා හදිසියෙවත් අර මේ මෙතන එක්කෙනෙක් ආයෙ කතා කරනවා එහෙම හදිසියෙවත් අන්මියුට් වෙලා තිබුණොත් තමන්ගේ පර්සනල් දේවල් ෂෙයා වෙනවා. ඉතින් ඒකත් ඉතාම පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මේ සියලු දේවල් එක්ක අපි අද කතා කරන්න යනවා සංවිධාන චර්යාව. එතකොට ඒකෙදි මම කිව්වා සංවිධානය ගැන තමයි ඉස්සරින්ම අපි ඉගෙන ගන්නෙ. මේ දුවල පුතාලා කියන්නේ සංවිධානය ගැන ඔයගොල්ලෝ ඉගෙන ගත්තද පළවෙනි වර්ෂයේදී කළමනාකරණය තුල? සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා? ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්තා මැඩම්. ඉගෙන ගත්තා. ඒ දැනුම තියෙනවා ඇති කියලා හිතනවා. මට එතකොට පහසුයි කරගෙන යන්න. එතකොට මේ සංවිධානය කියන එක තමයි අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. ඊට පස්සේ චර්යාව ඉගෙන ගන්නවා. මේ දෙක එකට එකතු කරලා අපි සංවිධාන චර්යාව ඉගෙන ගන්නවා. ඒකයි මේකේ එක කොටසක් තමයි part 1 පළමු කොටස සංවිධානය අවබෝධ කර ගැනීම. මම ඉතා ඉක්මනින් කරන්නම්. මොකද නැවත මතකයක් ආවර්ජනය කරනවා. මොකද මං හිතනවා පළවෙනි වර්ෂයේ දැනුම දෙවන වර්ෂයට එනකොට තියෙන්න ඕනේ කියන එක. ඒක නිසා මේ සංවිධානය කියන එක අවබෝධ කර ගැනීමේදී අවබෝධ කර ගැනීමේදී මෙන්න මේ කොටස් ටිකේ දැනුම අවශ්‍ය කරනවා. දැන් මේ දුවල පුතාලා මතක තියාගන්න මොකද්ද සංවිධානය කියන්නේ? මේ ඉංග්‍රීසියෙන් කියනවා what is an organization. සංවිධානයක් කියනවා කුමක්ද කියලා අවබෝධ කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකක්ද? මොකද අපි සංවිධාන චර්යාව, කළමනාකරණය මේවා තේරුම් ගන්නේ ව්‍යාපාර සංවිධානයක් තුල. ඒ වගේම තමයි විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග කරන ආකාරය. මොකද ඒක අවබෝධ වෙන්න ඕනේ ඕගොල්ලන්ගේ උපාධිය මොකක්ද අවධානය යොමු කරලා තියෙන්නේ රාජ්‍ය කළමනාකරණ. ඒ කියන්නේ රාජ්‍ය අංශයේ සංවිධානයක් සම්බන්ධව. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ ඒ දැනුම අනෙක් සංවිධාන තුලත් උපයෝගී කරගන්න පුළුවන්. දැන් මේ විෂයේදී ඉගෙන ගන්න ඒවා ඕනම ව්‍යාපාර සංවිධානයකට අදාළයි. ඕනම සංවිධානයකට අදාළයි. ඒ වගේම ඔයගොල්ලෝ සංවිධානය ගැන අවබෝධයක් ලබා ගන්නකොට සංවිධානයේ මොනවද අරමුණු, පරමාර්ථ. ඒ වගේම සංවිධානයක සම්පත් මොනවද? සංවිධානයක් සතු සම්පත්. ඒ සම්පත් අතරින් අපි ඉගෙන ගන්න යන්නේ මානව සම්පතේ හැසිරීමනේ. එතකොට අවබෝධයක් තියෙන්න ඕනේ මානව සම්පතේ සුවිශේෂී වූ ලක්ෂණ. අනිත් සම්පත් එක්ක සංසන්දනය කරනකොට මානව සම්පතේ තියෙන සුවිශේෂී වූ ලක්ෂණ. මෙන්න මේ ටික ඉගෙන ගන්නවා සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න. ඊට පස්සේ අපි එනවා චර්යාව කියන්නේ මොකක්ද අවබෝධ කරගන්න. මට හිතා පහසු වෙයි සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න යනකොට පළවෙනි දේ මේක ඉතා වැදගත්. මොකද හැම ළමයෙක්ම තමන්ගේ මනසේ ඇඳ ගන්න ඕනේ මං ඉගෙන ගන්න යන්නේ මේ කොටස් ටික.
එතකොට හැමදාම මේකත් එක්ක ජීවත් වෙනකොට සහ හැමදාම දැනුම ගවේෂණය කරනකොට මේ විෂය දැනුම නොදැනුවත්වම තමන්ගේ වර්ධනය වෙනවා. එතකොට මොකක්ද සංවිධානයක් කියලා කියන්නේ? සංවිධානය. මේ දුවල පුතාලා ඉගෙන ගත්තත් කිව්ව නිසා මම කැමති සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා අහන්න. මේ අන්තර් ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වෙනවා ඉන්ටරැක්ෂන් එක. දුවල පුතාලා සංවිධානයක් කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ කිව්වා පළවෙනි අවුරුද්දේ ඉගෙන ගත්තා කියලා. ඉතින් කලමනාකරන උපාධියක් ගන්නකොට සංවිධානය කියන එක ඕනම අවස්ථාවක ඕනම වෙලාවක ඒ දැනුම තියෙන්න ඕනේ. මොකද සංවිධානයකනේ කලමනාකරෝ ඉන්නේ. ඔව් කියන්න පුළුවන්ද? තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. මේ මෙතන හැමෝම තමන්ගේ දැනුම ෂෙයා කර ගන්නවා. මමත් ඔයගොල්ලන්ගෙන් ඉගෙන ගන්නවා, ඔයගොල්ලොත් මගෙන් ඉගෙන ගන්නවා. දන්න දේවල්, තමන් දන්න දේවල් අනිත් අයත් එක්ක හුමාරු කර ගන්නවා. මොකද්ද සංවිධානයක් කියන්නේ? සංවිධානයක් කියන්නේ කුමක්ද? අවබෝධයක් තියෙනවද සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා? කිසියම් අරමුණක් හෝ අරමුණු කීපයක් පදනම් කරගෙන පුද්ගලයන් කීප දෙනෙකු කණ්ඩායමක් එකතු වී ඒක රාශී වීම සංවිධානයක් කියනවා. ඔව්. මම හිතන්නේ දරුවා කතා කළා. එයා කියනවා පොදු අරමුණක් වෙනුවෙන් පුද්ගලයන් රාශියක් එකට එකතු වෙලා කණ්ඩායමක් විදියට එකට එකතු වෙලා වැඩ කිරීම කියලා. හරි. මම ඒක පිළිගන්නවා. ඕනම සංවිධානයක් ගත්තොත් ඔයගලන්ට මේ තියෙනවා. ඒක නිසා මම නිර්වචන කීපයක් දෙනවා. ඉස්ලාම ඩික්ෂනරි නිර්වචනේ. නමුත් මම එක කොටසක් එතෙන්ට ඇතුළත් කරනවා. ඒ දරුවා කිව්වා පොදු අරමුණක් උදෙසා. පොදු කිසියම් අරමුණක් උදෙසා මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ මම ඒක නිර්වචනය කරනවා. පොදු අරමුණක් උදෙසා පුද්ගල කණ්ඩායමක් ව්‍යුහාත්මකව එකට එකතු වී. මෙන්න මේ කොටස ඔයගොල්ලෝ කිව්වේ නෑ ඕනම සංවිධානයක ව්‍යුහයක් තියෙනවා. ව්‍යුහාත්මකව එකට එකතු වී වැඩ කිරීම තමයි සංවිධානයක් කියන්නේ. දැන් මෙතන අදහස් chat box එකේ දාලා තිබ්බා එක දරුවෙක් ප්‍රකාශ කළා. එයා කිව්වේ පොදු අරමුණක් උදෙසා පුද්ගල කණ්ඩායමක් එකට ඒක රාශී වී වැඩ කිරීම. ඔව්. ඒ එකට ඒක රාශී වෙනකොට ව්‍යුහාත්මක ආකාරයෙන්. තමන්ගේ පාසල ගන්න. පාසල ඕනම සංවිධානයක්. පාසල ගත්තොත් පාසලේ ව්‍යුහයකට තමයි අර මේ මානව සම්පත වැඩ කරන්නේ. පුද්ගලයෝ. කවුද ඉහළ කළමනාකරණය? විදුහල්පති. නියෝජ්‍ය විදුහල්පතිවරු. ඊට පස්සේ අංශභාර ගුරුවරු. ඊට පස්සේ ගුරුවරු. ඊට පස්සේ අනිත් පැත්තෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය. එතකොට මේක ව්‍යුහාත්මක ඕනම සංවිධානයක ව්‍යුහයක් තියෙනවා. රාජ්‍යාංශයේ දෙපාර්තමේන්තුවක අමාත්‍යාංශයක ඕනම රාජ්‍යාංශයේ පෞද්ගලික අංශයේ. එතකොට සංවිධානයක් කියන එක මේ දුවල පුතාලා කිව්වා හරි ඒකට එකතු කරන්න ඕනේ ව්‍යුහාත්මක. පොදු අරමුණක් උදෙසා පුද්ගල කණ්ඩායමක් ව්‍යුහාත්මක ආකාරයට එකට එකතු වී වැඩ කිරීම අපි කියනවා සංවිධානයක් කියලා. හරි. ඒ වගේම මම තව නිර්වචන දෙකක් දීලා තියෙනවා. මම ඒවා වැඩි විස්තර කරන්න යන්නේ මොකද ඔයගොල්ලෝ දන්න නිසා. මෙතනදී කියන්නේ විශේෂිත වූ අරමුණු හෝ අරමුණු රාශියක් ළඟා කර ගැනීමට පුද්ගලයන් දෙදෙනෙකුට හෝ වැඩි පිරිසක් එකට එකතු වී ව්‍යුහාත්මක ආකාරයට වැඩ කිරීම එකතු වී කටයුතු කිරීම අපි කියනවා සංවිධානයක් කියලා. ඉතින් මේ පුද්ගලයන් දෙදෙනෙකුට හෝ වැඩි පිරිසක් කියන්නේ පළවෙනි නිර්වචනයේ පුද්ගල කණ්ඩායමක් කියන්නේ. ඒ වගේම මේ රොබින්සන් කල්ට් කියන එක්කෙනා කියනවා සංවිධානයක් කියලා කියන්නේ විශේෂිත වූ අරමුණක් හෝ අරමුණු රාශියක් ඉටු කර ගැනීමට සඳහා පුද්ගලයන් යම්කිසි ආකාරයකට එකට එකතු වී ඒ කියන්නේ මේ deliberate arrangement කියන්නේ යම්කිසි ආකාරයක්. ඒ කියන්නේ කලින් කතා කරපු අර ව්‍යුහාත්මක ආකාරයට. deliberate කියන්නේ මහත් පරිශ්‍රමයක් දරලා කිසියම් ආකාරයකට සකස් වී කටයුතු කිරීම. විශේෂිත වූ අරමුණක් ළඟා කර ගැනීම සඳහා පුද්ගලයන් කිසියම් ඒ කියන්නේ විහිසක් දරා ක්‍රමානුකූල ආකාරයට සකස් වී වැඩ කිරීම. එතකොට මේ තුනෙන්ම ඔයගොල්ලෝ පේනවා සංවිධානයක් ගත්තාම පොදු ඕනම සංවිධානයකට පොදු ලක්ෂණ තියෙනවා. මේ පොදු ලක්ෂණ තුන තියෙනවා. හැබැයි සංවිධානයෙන් සංවිධානයට තව ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්.
හැම සංවිධානයකක්ම අවබෝධ කරගෙන යනකොට පුද්ගලයෝ ඉන්නවා. පුද්ගල කණ්ඩායමක්, මානව සම්පත. ඒ වගේම තමයි ව්‍යුහයක් තියෙන්න ඕනේ. ඒ පුද්ගලයෝ කොහොමද සකස් වෙලා තියෙන්නේ? ඉහළ කළමනාකරණය, මධ්‍ය කළමනාකරණය, පහළ කළමනාකරණය. ඒ අනුව තමයි පුද්ගලයෝ ඒ අංශවලට වැඩ බෙදීමට ලක් වෙලා තමන්ගේ කාර්යයන් කරන්නේ. ඒ වගේම තමයි පොදු අරමුණක් තියෙන්න ඕනේ. සෑම ආයතනයකටම පොදු අරමුණක් සහ පරමාර්ථයක් තියෙනවා. ඉතින් මේ ලක්ෂණ තුන ඔයගොල්ලෝ ගත්තොත් ඕනම සංවිධානයක දක්නට ලැබෙනවා. ඊට පස්සේ මේ දුර පුතාලට අවබෝධය තියෙන්න ඕනේ මොකක්ද මේ ව්‍යාපාර සංවිධානය. මොකද අපි සංවිධාන චර්යාව ඉගෙන ගන්න යන්නේත් මේ ව්‍යාපාර සංවිධානය. මම දන්නවා ව්‍යාපාර සංවිධානයක් කිව්වහම මේ දුර පුතාලට එකපාරට මතක් වෙනවා ඇති මේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් කියන්නේ ඕගොල්ලන් එකපාරට හිතන්නේ මේ ලාභ ලැබීමේ අරමුණ නැහැ. අද ව්‍යාපාරයක් කියලා කියන්නේ බිස්නස් එකක්. ව්‍යාපාරයක් කියලා කියන්නේ ඕනෙම ආර්ථික කටයුත්තක්. ඕනෑම ආර්ථික කටයුත්තක්. මොකක්ද ආර්ථික කටයුත්ත? මං හිතන්නේ මේගොල්ලෝ ඉකොනොමික්ස් උත් ඉගෙන ගන්නවා ඇති, ඒ ලෙවල්ස් වලටත් කරලා ඇති, සමහරු කරලා සමහරු නැතුව ඇති. මොකද වෙන ස්ට්‍රීම් වලින් ඇවිල්ලා තියෙන ඉඳ අපි ව්‍යාපාරයක් කියලා කියන්නේ ඕනෙම ආර්ථික කටයුත්තක්. මොකද්ද මේ ආර්ථික කටයුත්ත? ආර්ථික කටයුත්ත තමයි අපිට තියෙන සම්පත් මොකද සීමිතයි. සීමිත සම්පත් යොදාගෙන පුද්ගලයන්ගේ අරමුණු පරමාර්ථ සීමිත සම්පත් යොදාගෙන පුද්ගලයන්ගේ අරමුණු පරමාර්ථ නෙමෙයි පුද්ගලයන්ගේ මොනවාද අවශ්‍යතා වමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ දෙන ඕනෑම ඒකකයක් කියන්නේ සංවිධානය. ඉතින් මේ බලන්න ව්‍යාපාරයක් කියලා කියන්නේ සීමිත වූ සම්පත් යොදාගෙන පුද්ගලයන්ගේ අවශ්‍යතා උමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ දෙන ඕනෑම ඒකකයක් තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. හැම ව්‍යාපාරයක්ම සීමිත සම්පත් යොදාගෙන එක්ක භාණ්ඩයක් හරි සේවාවක් හරි හදනවා. මොකටද? පුද්ගලයන්ගේ අවශ්‍යතා වමනා ඉටු කරන්න. එතකොට මේක තමයි කියන්නේ බිස්නස් එකක්. හැබැයි ඕගොල්ලෝ දැන් ඉගෙන ගත්තා සංවිධානය කියන එක. ඕගනයිසේෂන් එකක් කියන්නේ පුද්ගල සමූහයක් එකට එකතු වෙලා ව්‍යුහාත්මක ආකාරයට පොදු අරමුණක් උදෙසා කටයුතු කිරීම. මේ දෙකම එකට එකතු කරපු තැන ව්‍යාපාර සංවිධානය. එතකොට ව්‍යාපාර සංවිධානයක් කියන්නේ අර සංවිධානයක ලක්ෂණ ඕනේ, ව්‍යාපාරයක ලක්ෂණත් ඕනේ. It's a collection of individuals. පුද්ගලයන් රාශියක එකතුවක්. ඒ කියන්නේ තනි පුද්ගල රාශියක එකතුවක්. ඒ වගේම ප්‍රයත්නයක් දරලා ව්‍යුහයක් සකස් කරලා ඒ වගේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ දෙන සීමිත වූ සම්පත් යොදාගෙන අවසානයේ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න. එහෙනම් මොකක්ද ව්‍යාපාර සංවිධානයක් කියන්නේ? ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ කිසියම් ඒකකයක් හෝ සංවිධානයක පොදු මේ විදිහට නිර්වචනය කරන්න පුළුවන් පොදු අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට සංවිධානයක් විසින් ඒ කියන්නේ සීමිත වූ සම්පත් පොදු අරමුණක් විශේෂිත වූ හෝ පොදු අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සීමිත වූ සම්පත් යොදාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී පුද්ගල කණ්ඩායමක් ඒක රාශී වී ව්‍යුහාත්මක ආකාරයට කටයුතු කිරීම ව්‍යාපාර සංවිධානයක් වශයෙන් හඳුන්වනවා. එතකොට මේ දුවල පුතාලා අර සංවිධානයයි ව්‍යාපාරයයි කිව්ව මේ අවබෝධ දෙක මේ තේරුම් දෙක එකට අරන් අපි ව්‍යාපාර සංවිධානයක් කියනවා. ඉතින් ඕනම සංවිධානයක් මේ යටතට වැටෙනවා. දැන් ඔයාලා බලන්න රජේ රෝහල
ඒ රජයේ රුහලට විශේෂිත වූ අරමුණු තියෙනවා. මේ අරමුණු ලබා කරගන්න රජයේ රුහලක තියෙන සීමිත වූ සම්පත් යොදාගෙන මොකක්ද නිෂ්පාදනය කරන්නේ? සේවාවක්. නිෂ්පාදනය කරනවා මිනිස් අවශ්‍යතා හවුමනා ඉටු කරගන්න. ඒ සඳහා පුද්ගල කණ්ඩායමක් එකට ඒක රාශී වී ව්‍යුහාත්මක ආකාරයට වැඩ කරනවා. ඒකට රජයේ රුහල ගත්තත් ව්‍යාපාර සංවිධානයක් මේ නිර්වචනයට අනුව. ඉතින් අපි මේ උපාධි මට්ටමට ආවට පස්සේ කළමනාකරණය ඉගෙන ගන්න යන සංවිධානය අවබෝධ කරගන්න යනකොට ඒක ටිකක් පුළුල් ආකාරයට දකින්න ඕනේ. ඉතින් ඕනම රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ මේ කියන ලක්ෂණ තියෙනවා නම් අපිට හඳුන ගන්න පුළුවන් ව්‍යාපාර සංවිධානයක් විදියට. මම හිතන්නේ ඔයගොල්ලෝ අවබෝධය ලබා ගත්තා. ඊට පස්සේ අවබෝධය ගන්න ඕනේ නිර්වචනය කියන පොඩ්ඩක් මේ නිර්වචනය විශේෂිත වූ හෝ පොදු අරමුණු පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා හරි ළඟා කර ගැනීමට සීමිත වූ සම්පත් යොදා ගනිමින් සීමිත වූ සම්පත් යොදා ගනිමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ යෙදෙන පුද්ගල කණ්ඩායමක් ව්‍යුහාත්මක ආකාරයට ඒක රාශී වීම ව්‍යාපාර සංවිධානයක් විදියට හඳුන්වනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් අර මම කිව්ව විදියට මම මේ වෙලාවෙන් බලලා ට්‍රාන්ස්ලේෂන් එක දෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් ඒ ගැළපෙන විදියට පොඩි ඒ හැකියාව තියෙන්න ඕනේ මේ මට්ටමට එනකොට තමන්ගේ භාෂාව හසුර ගන්න. ඉතින් එහෙම හදා ගන්න පුළුවන්. මම මූලික අදහස් ටික කිව්වා. හරිද පුතා? හරි. ඊට පස්සේ ව්‍යාපාර සංවිධානයක් වර්ග කරන්න පුළුවන්. මේ ව්‍යාපාර සංවිධාන විවිධ ආකාරයට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි අරමුණ මත. ඔයගොල්ලෝ දන්නවා සමහර ව්‍යාපාර සංවිධාන ලාභය නොවන. අනික තමයි ප්‍රධාන අරමුණ ලාභය නොවුනත් ක්‍රියාකාරීත්වයේදී ලාභ උපයනවා. ප්‍රධාන අරමුණ ලාභය නොවන එහෙත් ක්‍රියාකාරීත්වයේදී ලාභ උපයනවා. අද වර්තමානයේ ගත්තාම මෙන්න මේ කොටස් තුනට කැඩෙනවා ව්‍යාපාර සංවිධාන තමන්ගේ අරමුණ අනුව. ලාභය ඔයගොල්ලෝ දන්නා ඕන තරම් උදාහරණ තියෙනවා. ඕනම සුපර් මාකට් එකක්, රයිගම් ගෲප් ඔෆ් කම්පැනි, නවලෝක ගෲප් ඔෆ් කම්පැනි, මේවා ලාභය. ලාභේ නොවන අරමුණු නොකරගත්. ඔයගොල්ලෝ දන්නවා දැන් රතු කුරුස සංවිධානය. එතකොට සමහර ආගමික සංවිධාන. මේවල ප්‍රධාන අරමුණ ලාභය නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා සිංහ සමාජය තියෙනවා. එතකොට ලාභයේ අරමුණු නොකරගත් සමාජ සුබ සාධනය අරමුණු කරගත් විශේෂයෙන්ම රතු කුරුස සංවිධානය ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දන්නවා ආගමික සංවිධාන තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ලාභයේ අරමුණු නොකරගත්. තව කොටසක් තියෙනවා ප්‍රධාන අරමුණ ලාභය නෙමෙයි එහෙත් ක්‍රියාකාරීත්වයේදී ලාභ උපයනවා. කියන්න පුළුවන්ද මේ දරුවන්ට? හැබැයි ආයතනයේ පිහිටවනකොට ලාභයේ අරමුණු කරගන්නේ නැහැ. නමුත් ක්‍රියාකාරීත්වයේදී ලාභ උපයනවා. දැන් ලාභය නොවන එකට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් රජයේ පාසලක් වුණත්. රජයේ පාසලක්. මේකට උදාහරණ sorry ක්‍රීඩා සමිති මේකට එනවද? රූපවාහිනී සංස්ථා රූපවාහිනී සංස්ථාව රූපවාහිනී සංස්ථා මොකක්ද? අරමුණ පිහිටවා ගැනීම ලාභය අරමුණු කරගෙන නෙමෙයි. ක්‍රියාකාරීත්වයේදී ලාභ උපයනවාද ඒගොල්ලන්? මට කියන්න බලන්න පුතා. දැන් ඔයා දන්නවා ඉතින් රූපවාහිනී සංස්ථාව මම අහන්නේ රූපවාහිනී සංස්ථාව ලාභ උපයන්න නෙමෙයි පිහිටවන්නේ. නමුත් ක්‍රියාකාරීත්වයේදී ඒගොල්ලෝ ලාභ උපයනවද? මට කියන්න පුතා උපයනවා නම් කියන්න. ඒක හරි ගන්න පුළුවන්. උපයනවද ක්‍රියාකාරීත්වයේදී ලාභ? ඒ ලාභ උපයන්නේ කොහොමද?
ඉතින් ඒ දුව කතා කරන්නේ නැහැ. එතකොට දැන් මම ගන්නවා පැහැදිලිවම තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලය. රාජ්‍ය national universities. දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙනවානේ. දැන් මේ ළමයි NGOs ඒ වගේ තියෙනවා NGO ලාභ මේ පරමාර්ථ කරගෙන ලාභ අරමුණු නොකරගත් මේ දෙවැනි කැටගරි එකට තමයි NGOs එන්නේ. හැබැයි ඔයගලන්ට හැකියාවක් තියෙනවා නම් ඒක ප්‍රූව් කරන්න මේ මොකක්ද ක්‍රියාකාරීත්වයේදී ලාභෝප වෙනවා කියලා. දැන් මේ සමහරු කියනවා මේ සෞම්පකාර. ඔව්. සෞම්පකාර පිහිටවන්නේ ලාභෝප යන්න නෙමෙයි. නමුත් ක්‍රියාකාරීත්වයේදී ලාභෝප වෙනවා. මෙන්න මේකට සෞම්පකාර වැටෙනවා තුන්වෙනි කැටගරි එකට. මොකද මේ සෞම්පකාර ඔයගොල්ලෝ දන්නා සෞම්පකාර වෙළඳසැල් තියෙනවා ඒවල විවිධ භාණ්ඩ විකුණනවා ලාභයක් ගන්නවා. ඒ වගේම සෞම්පකාර හොස්පිටල්ස් තියෙනවා. සෞම්පකාර මේවා එක යටතේ ආරෝග්‍ය ශාලා තියෙනවා. ඒගොල්ලන් මිනිස්සුන්ගෙන් මිලට තමයි දෙන්නේ. එතකොට ලාභෝප වෙනවා. සෞම්පකාරවල ෆාමසූටිකල්ස් තියෙනවා. ඖෂධ විකුණන අලවිහැල්. ඒ වලින් ලාභෝප වෙනවා. ඒ වගේම තමයි ඒක හරි සෞම්පකාර කියන එක අද ගත්තාම හැබැයි ප්‍රධාන අරමුණ ලාභ ඉපීම නෙමෙයි. පිහිටවන්නේ ලාභෝප යන්න නෙමෙයි ක්‍රියාකාරීත්වයේදී ලාභෝප වෙනවා. දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල ගත්තාම දැන් ඕගොල්ලෝ උපාධිය ගන්න යන්නේ මොකක්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. එතකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියන්නේ ලාභෝප යන්න නෙමෙයි පිහිටවලා තියෙන්නේ. රාජ්‍ය විශ්වවිද්‍යාලය. හැබැයි ක්‍රියාකාරීත්වයේදී ලාභෝප වෙනවා. දැන් කියන්නේ කොහොමද කියලා? මේ ක්‍රියාකාරීත්වයේදී අපි ඔෆර් කරනවා මොනවද? දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන් උපාධිය ගන්නේ බාහිර උපාධිය. බාහිර උපාධිය නිකන්ද ගන්නෙ? දුර පුතාලා? නෑ. ඔයගොල්ලෝ උපාධිය සඳහා ගෙවනවා. ඒ ගෙවලා තමයි ඉගෙන ගන්න. එතකොට යුනිවර්සිටි එක මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ යම්කිසි ලාභයක් ලබනවා. අතිරික්තයක් ලබනවා. ඒ වගේම මේ බාහිර උපාධි විතරක් නෙමෙයි අපේ විශ්වවිද්‍යාලය විශාල වශයෙන් ඒ කියන්නේ ඩිප්ලෝමා පශ්චාත් ඩිප්ලෝමා පශ්චාත් උපාධි එතකොට ආචාර්ය උපාධි මේව ඔක්කොම නිකන් නෙමේ මිලකට තමයි ලබා දෙන්නේ ගාස්තු කියලා. හැබැයි රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන උපාධි අපේක්ෂකයන් සඳහා උපාධි පිරිනමන්නේ නොමිලේ. නමුත් ඒකට රජයෙන් වියදම් දරනවා. එතකොට මේ වගේ රාජ්‍ය විශ්වවිද්‍යාල බාහිර උපාධි සහ විවිධ පාඨමාලා වලින් ගෙවීම් යටතේ ළමයින්ගෙන් ගෙවීම් කරලා උපාධි පාඨමාලා සහතික පශ්චාත් උපාධි පාඨමාලා දෙනවා නම් ඒකෙන් ලාභයක් ගන්නවා. එතකොට ඔයාලා දන්නා ශ්‍රී ජයවර්ධනපුර රෝහල්. ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඔයගොල්ලෝ ගියොත් දන්නවා පේයින් වෝඩ්ස් තියෙනවා. ගෙවීම් කරලා වෝඩ්ස් වලට යන්න පුළුවන්. එතකොට ඒ ආරෝග්‍ය ශාලාව ශ්‍රී ජයවර්ධනපුර රෝහල පිහිටවල තියෙන්නේ ලාභ ලබන්න නෙවෙයි. නමුත් ක්‍රියාකාරීත්වයේදී ඒගොල්ලෝ ලාභ ලබනවා. මේ වගේ අපිට උදාහරණ ගන්න පුළුවන්. අනික තමයි අපිට ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් නිෂ්පාදිතය අනුව. මොකද්ද නිෂ්පාදිතය? භාණ්ඩද සේවාද? භාණ්ඩද සේවාද? එතකොට අපි දන්නවා සමහර ආයතන භාණ්ඩ හදනවා, සමහර ව්‍යාපාර ආයතන සේවා. අනික තමයි අයිතිකාරත්වය අනුව. දැන් මීඩියා මේ සංවිධානයක් ගත්තොත් සේවාවක් දෙන්නේ. සෙරමික්ස් ගත්තොත් භාණ්ඩයක් හදන්නේ. දම්රෝල ගත්තොත් භාණ්ඩයක් හදන්නේ. එතකොට සේවා සපයන ආයතන තියෙනවා බැංකු, ආරක්ෂණ මේ ඔක්කොම සේවා. අයිතිකාරත්වය අනුව දැන් ඔයගොල්ලන්ගේ කැටගරි උපාධියක් තියෙන්නේ අයිතිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන රාජ්‍ය සහ පෞද්ගලික කියලා ප්‍රධාන වශයෙන් වෙන් කරන්න පුළුවන්. රාජ්‍ය අංශය දැන් බැංකු ගත්තාම ලංකා බැංකුව, මහජන බැංකුව රාජ්‍ය අංශේ, අනිත් බැංකුව පෞද්ගලික අංශයේ බොහෝ සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැට් නැෂනල් සෙලාන් ඒවා. ඒ ස්කේල් එක අනුව ව්‍යාපාර සංවිධාන පරිමාණය අනුව මොනවාද? මහා පරිමාණ ව්‍යාපාර සංවිධාන, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ කියලා වෙන් කරන්න පුළුවන්. ඉතින් මේ වෙන් කරනකොට ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝ මේ දක්වා ඒ කළමනාකරණයේ දැනුමත් එක්ක දන්නවා කුඩා පරිමාණ ව්‍යාපාරයක් මේ තුනට කැටගරයිස් කරනවා. එකක් තමයි සේවක සංඛ්‍යාව මත. සේවකයෝ 50ට අඩු නම් කුඩා, 50ත් 250ක් විතර ඉන්න මධ්‍ය, 250ට වැඩි 500ක් එක තියෙනවා නිර්ණායක. එතකොට සේවකයෝ මත. ඊට පස්සේ ආයෝජනය මත අපිට කියන්න පුළුවන් කුඩා ව්‍යාපාරයක්ද, මධ්‍යද, මහාද කියලා. අනික තමයි ලීගල් ස්ට්‍රක්චර්.
නීතිමය ව්‍යුහය අනුව ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාර අපි කියනවා කේවල ස්වාමී හවුල් ව්‍යාපාර සීමිත සමාගම් පොදු සමාගම් රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා මේ විදිහට නීතිමය ව්‍යුහය අනුවත් වර්ග කරන්න පුළුවන්. අනික තමයි තාක්ෂණය. තාක්ෂණය කියලා කියන්නේ මේ අපේ යදොම් නිමෝම් බවට පත් කරන ක්‍රියාවලිය. අපි ඒකට තාක්ෂණ වර්ග දෙකකට වෙන් කරනවා ශ්‍රම සූක්ෂම වැඩි බහුලව ශ්‍රම යොදා ගන්නවා. අනික තමයි ප්‍රාග්ධන සූක්ෂම කියන්නේ බහුලව යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගන්න. දැන් ලංකාවේ ඉන්දියාව බංග්ලාදේශ වියට්නාම් වගේ බොහෝ ව්‍යාපාර ආයතන ශ්‍රම සූක්ෂමයි. චයිනා චීනය මොකද ශ්‍රමය බහුලව ලබා ගන්න පුළුවන් නිසා. ශ්‍රම සූක්ෂම තමයි කරන්නේ. ලංකාවේ ගත්තොත් ඔයගොල්ලෝ දන්නා ආයෝජන කලාප තියෙනවා. මේ කලාපවල බාණ නිෂ්පාදනයේදී යන්ත්‍ර සූත්‍ර යොදා ගන්නවා. ඊට සාපේක්ෂව විශාල වශයෙන් ශ්‍රමය යොදා ගන්න. හැබැයි ශ්‍රමයට සාපේක්ෂව අපි යොදාගන්නේ යන්ත්‍ර සූත්‍ර නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී අපි කියනවා ප්‍රාග්ධන සූක්ෂම කියලා. ඉතින් ලංකාවේ ටිකක් අඩුයි ශ්‍රම සූක්ෂම නිසා. නමුත් සමහර දැන් ඔයගොල්ලෝ උදාහරණයක් ගත්තොත් ගොඩක් අය දන්නවා ටොයෝටා කම්පැනි එක ජපානයේ ටොයෝටා වල ඔයගලන්ට පේනවා ඇති ඔයගොල්ලෝ ඔය මේ සමහරව විසිට් කරලත් ඇති. ඒ වගේම එක එක වැඩසටහන් වලින් පේනවා ටොයෝටා වල වාහනයක් ඉස්සලාම සැකිල්ල හදන්නේ තනිකරම ප්‍රාග්ධන සූක්ෂම. ඒ කියන්නේ මැෂින්ස් වලින්. එක්කෙනා ඉන්නේ කම්පියුටරේ හැන්ඩල් කරන්නේ රොබෝටික්ස් ලගෙන් තමයි සම්පූර්ණ වාහනේ සැකිල්ල හැදෙන්නේ. ඒක අපිට ගන්න පුළුවන් ප්‍රාග්ධන සූක්ෂම. වෙළඳපොළ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා. මොනවද වෙළඳපොළ අනුව වර්ග කරන්නේ ව්‍යාපාර සංවිධාන? මේ සමහරු කියන EPF ETF ඒවා සංවිධානද? ඒවා සංවිධාන නම් ගන්න පුළුවන්. දැන් සංවිධාන ව්‍යාපාර සංවිධානනේ වර්ග කරන්නේ. ඒවා ව්‍යාපාර සංවිධානද EPF ETF? ඒ කැටගරි එකට වැටෙනවා නම් හරි. අපි සංවිධානයක් ව්‍යාපාර සංවිධානයක් කිව්ව කැටගරි එකට වැටෙනවා නම්. දැන් එක්කෙනෙක් අහනවා නීතිමය ව්‍යුහය අනුව කේවල ස්වාමී ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සීමිත සමාගම්, සීමිත පෞද්ගලික සමාගම්, පොදු සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල. ඒවා අර නීතිමය ව්‍යුහය අනුව වෙන් කරන්න පුළුවන්. අනික තමයි වෙළඳපොළ අනුව වෙන් කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපිට වෙන් කරන්න පුළුවන් දේශීය වෙළඳපොළට නැත්නම් විදේශීය වෙළඳපොළට. අපි අපේ ව්‍යාපාර සංවිධානයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ දේශීය වෙළඳපොළට විදේශීය. සමහර ව්‍යාපාර සංවිධාන තියෙනවා මේ දෙකටම. ඉතින් ඒ වගේම තමයි වෙළඳපොළ වෙන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා වෙළඳපොළ ඛණ්ඩනය කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉගෙන ගත්තද දන්නේ ආලෙවි කළමනාකරණේ. අපි දන්නවා ආදායම අනුව ඛණ්ඩනය කරන්න පුළුවන්. වයස අනුව. දැන් රෙදිපිලි එකක් නම් වෙළඳපොළ කොටස් කරන්න පුළුවන්. සමහර ආයතන හදන්නේ රෙදිපිලි මේල්ස් ෆීමේල්ස් ගැහණු පිරිමි කුඩා ළමුන් සඳහා වයස අනුව අපිට මාකට් එක කොටස් කරන්න පුළුවන්. ඒ ආයතනයේ ස්වභාවය අනුව වයස අනුව ලිංග භේදය අනුව ආදායම අනුව සමහර භාණ්ඩ හදන්නේ සමහර සංවිධාන ඉහළ ආදායම් ලබන අයට සමහරව අඩු ආදායම් ලබන අයට. ඉතින් එහෙමත් වෙළඳපොළ වර්ග කරන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් දේශීය හා විදේශීය ඒ වගේම වෙළඳපොළ ඛණ්ඩනය කරන්න පුළුවන් වයස අනුව ලිංග භේදය අනුව ආදායම අනුව වෘත්තිය අනුව වගේ ගොඩාක් පදනම් මත. හරි දැන් ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. හැබැයි දැන් මේවා ඔයගොල්ලෝ අර කළමනාකරණේ ඉගෙන ගත්තා කිව්ව නිසා මම ඒකයි ඉක්මනින් කළේ. මොකද ව්‍යාපාර පිළිබඳ අවබෝධය එතන ලැබෙන්න ඕනේ. නමුත් ඉගෙනගෙන නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මම කියා දෙනවා. ඒක නිසා මං හිතන්නේ මේ අවබෝධය ලබා ගන්න ඇති. එතකොට සමහරු කියනවා අර පොදු සංස්ථා මණ්ඩල ඒවා නීතිමය ව්‍යුහය අනුව තමයි වෙන් කරන්නේ. ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා ඒවා වෙන් කරන්නේ නීතිමය ව්‍යුහය අනුව. හරි. මේ සමහරු අහනවා දැන් අර සමහරු chat box එකේ දානවා අර ඉංග්‍රීසියෙන් සිංහල වගේ සමහර ඒවා කියවන්න බෑ. මොකද සිංහල වචනේ තමයි ඉංග්‍රීසියෙන් ලියන්නේ.
ඉතින් ඕන කෙනෙකුට ඕන දෙයක් අහන්න පුළුවන්. අන්මියුට් කරලා අහන්න. කමන්නේ chat box එකේ දැම්මත් නමුත් ඒකට වෙලාව ගත වෙනවනේ මං කියව හරි. ඊට පස්සේ ව්‍යාපාර සංවිධානයක් ගත්තාම මේ දරුවන්ට අවබෝධයක් තියෙන්න ඕනේ අපි සංවිධානයේ චර්යාව කළමනාකරණය කරන්නේ කළමනාකරන මූලධර්ම අනුගමනය කරන්නේ මොකටද? සංවිධානයක අරමුණු ඉටු කරගන්න. අරමුණු සහ පරමාර්ථ ඉටු කරගන්න. ඒක නිසා මොකක්ද මේ අපි කියන අරමුණක් කියලා කියන්නේ objectives are those end results. ඒ කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයකදී end results කිසියම් අවුරුද්දකදී අවුරුදු දෙකකදී තුනකදී අපේ සියලුම සංවිධානයේ කටයුතු යොමු වන කිසියම් කාලයකදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන තත්ත්වයක්. සංවිධානයක සියලුම කාර්යයන් යොමු වන කිසියම් කාල පරිච්ඡේදයක් අවසානයේදී අපේක්ෂා කරන ප්‍රතිඵල අපි කියනවා අරමුණක් විදියට නැත්නම් පරමාර්ථයක් විදියට. අවුරුද්දකින් අපි ළඟා කරගන්න අපේක්ෂා කරන දේ අවුරුදු 2කින් 3කින් මාස 6කින් මේවා ඔක්කොම අපි හඳුන්වනවා අරමුණු විදියට. ඒක නිසා මේ අරමුණු වර්ග කරන ව්‍යාපාර සංවිධානයක මේ පදනම් දෙකක් යටතේ. එකක් තමයි වැදගත්කම අනුව level of significance වැදගත්කමේ මට්ටම අනුව. කොහොමද වර්ග කරන්නේ ව්‍යාපාර සංවිධානයක අරමුණු? වැදගත්කමේ මට්ටම අනුව අපි කියනවා primary ප්‍රාථමික, ද්විතීක secondary, අනික කියනවා තෘතීක. මට කියන්න අද ගත්තහම ශ්‍රී ලංකාවේ අද වර්තමානයේ ඕනම ව්‍යාපාර සංවිධානයක ප්‍රාථමික මූලිකම අරමුණ මොකක්ද? ඕනම ව්‍යාපාර සංවිධානයක අද වර්තමානයේ ලාභ ලැබීම. එතකොට ලාභ නොලබනේවා පුතා අපි කියවනේ ව්‍යාපාර සංවිධානයේ තියෙනවා ලාභ ලබන, ලාභ නොලබන, ලාභය මූලික නොකරගත් ඒ ක්‍රියාකාරීත්වයේදී ලාභය ලබන. දැන් ඔයා කියන ඕනම ව්‍යාපාර සංවිධානයක අරමුණ ලාභයද? එතකොට අර ලාභ නොලබන ව්‍යාපාර රතුකුරුස සංවිධානයේ වගේ මූලික අරමුණ ලාභය ලැබීමද? මම අනික කිව්වා අද වර්තමාන පරිසර තත්ත්වය අනුව සෑම ව්‍යාපාර සංවිධානයක්ම මොකද්ද ඉස්සෙල්ලාම ළඟා කරගන්න අපේක්ෂා කරන්නේ අද වර්තමානයේ පවත්වාගෙන යාම. හරි ඒක තමයි අද ඕනම සංවිධානයක් බලන්නේ රැඳ මේ කියන්නේ කොහොමද රැඳෙන්නේ කියලා එක. ඒ කියන්නේ survival. ඒ කියන්නේ පරිසරය තුල මේ ව්‍යාපාර සංවිධානය පවත්වාගෙන යාම. රඳා පැවැත්ම. අපි survival කියන එකට හොඳම සිංහල ට්‍රාන්ස්ලේෂන් එක රඳා පැවැත්ම. ඒක තමයි මූලිකම අරමුණ වෙන්නේ. ඕනෙම ව්‍යාපාර ලාභ ලබන නොලබන ලාභය මූලික නොකරගත් හේත් ක්‍රියාකාරීත්වයේ ලාභ ලබන හැම එකකම අද වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මොකද ආර්ථික අවපාතය, මූල්‍ය අර්බුද, සමාජ අර්බුද, දේශපාලන අර්බුද, එතකොට ඔයගොල්ලෝ දන්නවා ණය පොඩි අනුපාත වැඩිවීම, උද්දමනය, විදේශ විනිමය තාම ඉහළ අනුපාතයකින් තිබෙන මේ ඔක්කොම මත සෑම ආයතනයක්ම රඳා පැවැත්ම. ඒ විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා පරිසරේ දැන් පහුගිය කාලේ ගත්තාම කොවිඩ් ස්වභාවික විපත්. කොවිඩ් ආපුවාම හැම ව්‍යාපාරයක්ම මොකද්ද බැලුවේ? රඳා පවතින්නේ කොහොමද? කුඩා ව්‍යාපාර වැහිලා ගියා. මොකද ඒගොල්ලන්ට රැඳෙන්න බැරුව ගියා. අදත් එහෙමයි. බොහෝ ආරම්භ කරන කුඩා ව්‍යාපාර අවුරුදු 5ක් ඇතුළත විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ මේ වැහෙනවා. රඳා පැවැත්ම. මොකද්ද දෙවැනි එක? අන්න දෙවැනි එකට එනකොට ලාභ ලබන ව්‍යාපාර සංවිධානයන් ලාභය අනිත් ඒවා වර්ධනය ලාභය එතකොට ව්‍යාප්තිය මෙන්න මේවා බලපානවා ද්විතීක අරමුණු විදියට. එතකොට තෘතීක තමයි අපි කියනවා සංවිධානයක් තෘතීක අරමුණ සමාජයට ආර්ථික සංවර්ධනයට දායක වීම, සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීම, ඒ වගේම අපි කියනවා well being society එකක්. ඒ කියන්නේ හොඳ සමාජයක් අවසානයේ
නිර්මාණය කිරීමට දායක වීම. රැකියා අවස්ථා ලබා දීලා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලා ආර්ථික සමාජීය සංවර්ධනයක් ඇති කරලා හොඳ සමාජ මේ තත්ත්වයක් ඇති කිරීම තමයි තෘතීක අරමුණ දීර්ඝකාලීනව බලාපොරොත්තු වෙන්නේ. හරි. අනිත් කොහොමද වර්ග කරන්නේ මං කියවයි level of significance. ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා අනික තමයි කාලය මත. සමහර අරමුණු අපි කියනවා කෙටි කාලීනයි. සතියකට, දවසකට, මාසෙකට සමහර ඒවා මධ්‍ය කාලීනයි. අවුරුද්ද හෝ අවුරුදු දෙකක තුල. අනිත් ඒවා දිගු කාලීනයි. අවුරුදු 3ට වැඩි, 5ට මේවා දිගු කාලීන. එතකොට කෙටි කාලීන ගත්තාම අපි හිතමු භාණ්ඩයක් හදලා විකුණන ආයතනයක කෙටි කාලීන අරමුණ තමයි නිෂ්පාදන ඉලක්කය. අපි දවසකටද සතියකටද කීයක් හදන්න ඕනේද? ඒකව කෙටි කාලීනයි. ඒ වගේම තමයි මේ මධ්‍ය කාලීන අවුරුද්දක් අවුරුදු දෙකකදී ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල්. අපි හිතමු අවුරුද්දකදී අවුරුදු දෙකකදී අපි විකුණුම් වැඩි කරගැනීම. ලාභය වැඩි කරගැනීම. එහෙම නැති ආයතනයක අපි බලන්න ඕනේ සේවා සැපයීම. මෙච්චර විශාල ප්‍රමාණයකට පාරිභෝගිකයන්ට අපි සේවා සපයන්න යනවා. දැන් අපි හිතමු බැංකුවක වගේ ගත්තොත් බැංකුවක් කියන්න පුළුවන් අපි තැන්පතු වැඩි කරනවා මෙච්චර ප්‍රමාණයක්. ණය දීම වැඩි කරනවා. වර්ෂයකට 120ක් 115ක්. ඒ ආයතනයේ ස්වභාවය අනුව අපිට කෙටි කාලීන කියන්නේ කන්සෙප්ට් එක දැනගන්න ඕනේ අවුරුද්දකට වඩා අඩු කාලයකදී ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල්. සතියකට, මාසෙකට, කාර්තුවකට, මාස 6න් 6ට ලබා ගන්න. මධ්‍යමාලීන බලා කියන්නේ අවුරුදු 1ත් 3ත් අතර වගේ කාලයකදී. දැන් අපි හිතමු කෑම හදන රෙස්ටෝරන්ට් එකක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා තව අලුත් රෙස්ටෝරන්ට් එකක් දාන්න තව අවුරුදු 2ක් යනකොට. ඒක මධ්‍ය කාලීන. දිගු කාලීන කියන්නේ දිගු අනාගතයේදී අවුරුදු 3 හෝ ඊට වඩා වැඩි. අපි කියනවා වෙළඳපොළ තුල වෙළඳපොළ නායකයා වීම. මාකට් ලීඩර් කෙනෙක් වීම. ඒක එකපාරට කරන්න බෑ ඒක දිගු කාලීන. ඉතින් මේ විදිහට වර්ග කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ දුවල පුතාලා අවබෝධ කරගන්න ඕනේ සංවිධානයක් ගත්තාම එක අරමුණක් නෙමෙයි තියෙන්නේ. මොනවාද? විවිධ වූ අරමුණු. ඇයි ඒකට හේතුව? අපි කියනවා මල්ටිපල්. විවිධ වූ අරමුණු තියෙන්නේ. ඒකට හේතුව තමයි අද සංවිධානයක් ගත්තාම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති ඇල්මැති පාර්ශවයන්. මොනවද ඇල්මැති කියන්නේ? ස්ටේක් හෝල්ඩර්ස්ලා. ඉංග්‍රීසියෙන් කිව්වහම දන්නව ඇති. ඇල්මැති පාර්ශවය අද විශාල ප්‍රමාණයක් ඉන්නවා. අයිතිකරුවෝ, සේවකයෝ, කළමනාකරුවෝ, එතකොට රජය, බැංකු, මූල්‍ය ආයතන, සැපයුම්කරුවෝ, සමස්ත සමාජය. ඉතින් එදාට වඩා විශාල මේ ඇල්මැති පාර්ශවය ඉන්නවා. මේ ඇල්මැති පාර්ශවය ව්‍යාපාර සංවිධානයකින් ළඟා කරගන්න අපේක්ෂා කරන දේවල් තියෙනවා. ඉතින් මේ අපේක්ෂා කරන දේවල් ඉටු කරන්න ගියාම සංවිධානයකට සිද්ධ වෙනවා විවිධ වූ අරමුණු සකස් කරන්න. කළමනාකරුවන්ගේ අපේක්ෂාවන්, පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන්, එතකොට සේවකයන්ගේ අපේක්ෂාවන්, සමස්ත සමාජයේ, එතකොට රජයේ. ඒක නිසා අපි ගන්නවා අද සංවිධානයක විවිධ වූ අරමුණු තමයි තියෙන්නේ මල්ටිපල්. ඒකට හේතුව ආයතනයකට තියෙන ඇල්මැති පාර්ශව විශාල ප්‍රමාණයක් වීම. අර එක දරුවෙක් අහලා තිනවා අඛණ්ඩ පැවැත්ම කියන එක මේ එක නීතිමය තත්ත්වය අනුව අඛණ්ඩ පැවැත්මද මේ බේස් එක ගන්නෙ නීතිමය ව්‍යුහය අනුව. ඉතින් නීතිමය ව්‍යුහය අනුව සමහර ව්‍යාපාර සංවිධානවලට අඛණ්ඩ පැවැත්මක් හම් වෙනවා සමහරලාට නැහැ. ඔයගොල්ලෝ අර ඒ වර්ධවා හිතන්නේ වර්ධවා තේරුම් ගන්න එපා මේ කතා කළේ ව්‍යාපාර සංවිධාන වර්ග කරන පදන. එතකොට එක්කෙනෙක් අහනවා නීතිමය ව්‍යුහය කියන්නේ අඛණ්ඩ පැවැත්මද? ඒක එන්න පුළුවන්. නමුත් මේක තමයි පදනම. නමුත් ඒ එනකොට සමහර දැන් කේවල ස්වාමී ව්‍යාපාරයකට අඛණ්ඩ පැවැත්මක් නැහැ. හවුල් ව්‍යාපාරයකට අඛණ්ඩ පැවැත්මක් නැහැ. සීමිත පෞද්ගලික සමාගමකට පොදු සමාගමකට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. හැබැයි අඛණ්ඩ පැවැත්ම නෙමෙයි පොදු
මේ පදනම් විදියට ගන්න. නීතිමය ව්‍යුහය. නීතිමය ව්‍යුහය නිසා සංවිධාන වලට අකණ්ඩ පැවැත්මක් තියනවද නැද්ද කියලා ගන්න පුළුවන්. හැබැයි ඒ කානෝනේ මේ වර්ග කරා. හරිද? මේ ඉගෙන ගන්න ඕනේ කමක් නැහැ ප්‍රශ්න ඇහුවට Tamanට ගැටලුවක් තියෙනවා. හරි. දැන් ඊට පස්සේ අපි එනවා සංවිධාන ගැන අවබෝධ කර ගන්නකොට අද නූතන කළමනාකරණය තුල ව්‍යාපාර සංවිධානයක සම්පත් ඔයගොල්ලෝ දන්නා සීමිතයි. සම්පත් සීමිතයි. ඒක තමයි විශේෂිත වූ ලක්ෂණ. අද නූතන කළමනාකරණයක් තුල සංවිධානයක සම්පත් වර්ග කරනවා මේ විදියට. මොකක්ද? මානව සම්පත. අනික තමයි මූල්‍ය සම්පත. අනික තමයි භෞතික සම්පත්. අනික තමයි තොරතුරු සම්පත. අනික තමයි කාලය. අද වර්තමානයේ තව ඉස්සරහට එයිද දන්නේ මේ විදියට සම්පත් වර්ග කරනවා. මොකක්ද මානව සම්පත කියන්නේ? මානව සම්පත කියන්නේ මිනිස් සම්පත. මොනවද යොදාගන්නේ? දැනුම. සංවිධානයක් තුල යොදා ගන්න දැනුම. මොකක්ද? කුසලතා, ස්කිල්ස්, හැකියාවන්, සහ නිපුණතාවයන්. abilities and competencies. නිපුණතාවයන්. තව මොනවාද? අත්දැකීම්. බුද්ධිය. මේවා මානව සම්පත තුල තියෙන දේවල් අපි යොදවනවා ව්‍යාපාර සංවිධානයක භාණ්ඩ හා සේවා නිෂ්පාදන. ෆයිනෑන්ෂියල් ඕක දාන මූල්‍ය සම්පත මුදල් කියන එක. භෞතික කියන්නේ අපිට පෙනෙන සහ ස්පර්ශ කර හැකි. මේකට ගොඩාක් දේවල් තියෙනවා ඉඩම්, ගොඩනැගිලි, එතකොට යන්ත්‍ර සූත්‍ර, රථ වාහන, ලී බඩු, විදුලි මේ ඔය ඔක්කොම ටෙක්නොලොජිකල් තාක්ෂණික උපකරණ, එතකොට විදුලි උපකරණ මේවා ඔක්කොම අපිට මොනවාද දකින්න පුළුවන් සහ ටච් කරන්න පුළුවන් ස්පර්ශ කළ හැකි ඒවා ඔක්කොම හඳුන්වන්නේ භෞතික සම්පත් විදියට. අනික තමයි අද පිළිගන්න තොරතුරු සම්පත. තොරතුරු අපිට ඕනම තොරතුරු නැහැ කින්ද ලැක් හිඟයි. ඒක නිසා ආයතනයකට තොරතුරු තියෙනවා නම් තීරණ ගැනීමට ඒක යෙදවීමක් බවට පත් වෙනවා. ඒක නිසා තොරතුරු සීමිතයි. තොරතුරු යොදාගෙන සංවිධානයක් කළමනාකරණය කිරීමේදී කළමනාකරණ තීරණ ගැනීමට ඉතා වැදගත් වෙනවා යෙදවීමක් විදියට. ඒ වගේ තමයි කාලය. කාලය සීමිතයි. අද කාලය සලකනවා සම්පතක් විදියට. ඔයගොල්ලෝ දන්නවා දවසකට පැය කීයද? 24යි. හැබැයි පැය 24 පැය 48 කරන්න බෑනේ. නේද? සීමිතයි. දැන් සමහර විභාගයේ මේවලා කියනවා මං අහන කොහොමද පුතා විභාගේ? අයියෝ මැඩම් තව දවසක් තිබුණා නම් මං හොඳට ලියනවා. but lack. එතකොට කාලය කියන එක සීමිතයි. දවසකට පැය 24යි. 48ක් කරන්න බෑ. ඉතින් අද කාලය කියන එකත් සම්පතක් බවට පත් වෙලා තියෙනවා. මේ සංවිධාන චර්යාව ඉගෙන ගන්න යනකොට අපි අවධානය යොමු කරන්නේ මේ සම්පත් වලින් මොනවටද? මානව සම්පතට. මොකද සංවිධාන චර්යාව කියන්නේ චර්යාව පැත්තට. චර්යාව කාගෙද තියෙන්නේ? මානව සම්පතේ. හැසිරීමක් තියෙනවා. එතකොට මානව සම්පතේ හැසිරීම ඉගෙන ගන්න යනකොට ඉතා වැදගත් වෙනවා මානව සම්පතට තියෙන අනිකුත් සම්පත් එක්ක කළමනාකරණය කරනකොට. මොකක්ද? ඒකට තිබෙන සුවිශේෂී වූ ලක්ෂණ. සුවිශේෂී වූ ලක්ෂණ. දැන් දුර පුතාලා කියන අනිත් සම්පත් එක්ක දැන් මෙතන අනිත් මූල්‍ය සම්පත, භෞතික, තොරතුරු, කාලය මේවත් එක්ක සංසන්දනය කරනකොට මානව සම්පතට තියෙන සුවිශේෂී වූ ලක්ෂණ මොනවද? සුවිශේෂී වූ ලක්ෂණ කියන්න බලන්න. ජීවි සම්පතක් තියෙන. ජීවි සම්පතක් තියෙන. සජීවි. ඒ කියන්නේ living. ඔයගොල්ලෝ දන්නා සජීවි. අනිත් සම්පත් ඔක්කොම අජීවි. හැබැයි මේක සජීවි. සජීවි සම්පතක් ඔයගොල්ලෝ දන්නා චර්යාවක් තියෙනවා. අපි දන්නා ගහ කොළ වැල් ඕවටත් චර්යාවක් තියෙනවා. අපි පැලයක් හිටවලා වතුර පොහොර දානකොට ඒ පැලේ වර්ධනය වෙනවා. නේද? ඒකටත් පණ තියෙන දෙයක්. එතකොට ඒකටත් චර්යාවක් තියෙනවා. නමුත් අපි මිනිස් චර්යාවේ තව ගොඩාක් සුවිශේෂී ලක්ෂණ තියෙනවා සම්පත් එක්ක ගන්නකොට. දැන් එතකොට සජීවී සම්පතක් වීම. මේකට හිතන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. මානව සම්පතට. තව මොනවද තියෙන්නේ? ප්‍රතිචාර දැක්වීමේ හැකියාව. ප්‍රතිචාර දැක්වීම. දැන් අපි හිතමු කළමනාකරුවෙක් උපදේශක් දෙනවා.
තරුණ සේවකයෙක් සහ මැචුවර්ඩ් පරිණත සේවකයෙක්ගේ චර්යාව වෙනස් මේ ඇඩ්වයිසර්ස් දෙනකොට ඒගොල්ලෝ හැසිරෙන විදිය. අපි හිතමු වැරදි ආකාරයට කරනකොට මේක නිවැරදි කරන්න කියලා කළමනාකරු උපදෙස් දෙන්න. හැබැයි තරුණ සේවකයෙක් ගේ චර්යාව වෙනස් වෙන්න පුළුවන්. එයා සමහරට තරහෙන් එයා අගේන්ස්ට් වැඩ කරන්න පුළුවන්. සමහරට සමහර කළමනාකරුවෝ යම්කිසි උපදෙස් දෙනකොට සමහර සේවකයෝ ඊට පහුවෙන් දාස් වෙලා යනවා තරුණ සේවකයෝ. හැබැයි පරිණත සේවකයාට පුළුවන් දරා ගැනීමේ ශක්තිය. එතකොට සමහරලාට එයා ඒ අවබෝධ කරගෙන නිවැරදිව ඒ කාර්ය කරනවා. ඉතින් මේ දෙදෙනාගේ හැසිරීම පරිණත සේවකයා සහ අඩු අත්දැකීම් තියෙන සේවකයා. ඉතින් ප්‍රතිචාර දක්වන. ඉතින් සජීවී සම්පතක් වෙනවා ප්‍රතිචාර දක්වනවා. මේ සජීවී සම්පතට තියෙන තව එකක් තමයි මොනවාද? මේ දැනීම් හැඟීම් තියෙනවා. නේද? දැනීම් හැඟීම් තියෙනවා. ඒකනේ ජීවී කියන්නේ දැනෙනවා හැඟෙනවා. ඒ වගේම තමයි තීරණ ගැනීමේ හැකියාව තියෙනවා ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙනවා. ඒ වගේම විවිධ පොදු දේවල් සඳහා සංවිධානය වෙලා කටයුතු කරන්න පුළුවන්. ඔයාලා දන්නවා දැන් සමිති සමාගම් වගේ දේවල් එකට සංවිධානයක් තුළ යම් කිසි දේවල් සඳහා සිය අයිතිවාසිකම් ඉටු කරගන්න වෘත්තීය සංගම් හදා ගන්න පුළුවන්. සමිති සමාගම් පොදු දේවල් සඳහා කටයුතු කරන්න පුළුවන්. කේවල් කිරීමේ හැකියාව තියෙනවා මනුස්ස සම්පතට. කේවල් කිරීමේ අනිත් සම්පත් එක්ක බලනකොට කේවල් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මිනිස් සම්පතට වටිනාකමකුත් එකතු වෙනවා. කාලයක් යනකොට දැන් මිනිස් සම්පත ආයතනය මිනිස් සම්පතට වටිනාකමක් තියෙනවා. අපි දන්නවා මිනිස් සම්පතට පඩියක් ගෙවනවා, සැලරි එකක් ගෙවනවා. එතකොට එයාගේ අත්දැකීම් වෙනකොට ජීස්ත්‍රාත්‍ය වැඩි වෙනකොට පඩිය වැඩිනවා. ඒ කියන්නේ වටිනාකමක් ගෙනත් දෙනවා මිනිස් සම්පතට. වටිනාකමක් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා මේ අනිකුත් සියලු සම්පත් නිර්මාණය කරන්නේ කවුද? මිනිසා විසින්. භෞතික සම්පත් ඒවා ඔක්කොම නිර්මාණය කරන්නේ මිනිසා විසින්. අන් සියලු සම්පත් පිළිබඳ තීරණ ගැනීම, ඒවා පාලනය කිරීම, නිෂ්පාදනය කිරීම සිදු වෙන්නේ මානව සම්පතේ. එතකොට අන් සියලු සම්පත් නිෂ්පාදනය ඒවා මෙහෙයවීම කරන්නේ කවුද? මානව සම්පත. දැන් අපි තුමු ලීබඩු, මෝටර් වාහන ඒ කවුද හදන්නේ? මිනිස් සම්පත. අනිත් එක තමයි මිනිසා තුල තමයි තියෙන්නේ නිර්මාණශීලීත්වය. නිර්මාණශීලීත්වය පිළිබඳ ඒ චින්තනය ඒ වගේම නව්‍යතා උත්පාදනය කරන්න පුළුවන් යන්නේ මිනිස් සම්පතට. අපිට සිස්ටම් එකකට ඒකට නිර්මාණශීලී වෙන්න බෑ. මිනිසාට තමයි නිර්මාණශීලී චින්තනය සහ නව්‍යතා තියෙන්නේ. ඒ වගේම තමයි මේ මිනිස් සම්පත අවබෝධ කර ගැනීම හරි දුෂ්කරයි. අනිත් සම්පත් වගේ නෙමෙයි. අවබෝධ කර ගැනීම ඒවා පුරෝකථනය කිරීම ජීවී සම්පතක් නිසා අපහසුයි. අවබෝධ කර ගැනීම හා පුරෝකථනය කිරීම මිනිස් සම්පතේ චර්යාව ඉතාම දුෂ්කරයි. ඉතින් මේ වගේ අපිට තව ගොඩාක් දේවල් එකතු කරන්නත් පුළුවන්. පොදුවේ ගත්තහම මේ වගේ සුවිශේෂී වූ ලක්ෂණ තියෙනවා අනිකුත් සම්පත්තේ එක බලනකොට. ඉතින් මේ මානව සම්පතේ හැසිරීම තමයි අපි ඉගෙන ගන්න යන්නේ සංවිධානයක් තුල. ඉතින් මෙතෙන්ට එනකන් සංවිධානය කියන එක අවබෝධ කරගත්තා ඒ පසුබිම් දැන් මෙතෙන්ට ඉඳන් අපි ඊළඟ කොටසට යනවා සංවිධාන චර්යාව කියන්නේ මොකක්ද? දැන් සංවිධානය ඉගෙන ගත්තා. දැන් යනවා චර්යාව කියන්නේ මොකක්ද කියලා. මේ දෙකම එකට එකතු කරලා සංවිධාන චර්යාව ඉගෙන ගන්න යනවා. මේ මාතෘකාවේ දෙවැනි කොටස තමයි චර්යාව අවබෝධ කර ගැනීම. සංවිධාන චර්යාව. ඒ චර්යාව අවබෝධ කර ගන්නකොට ඉස්සෙල්ලාම යන චර්යාව. ඉතින් මේ කොටසේ මෙන්න මේ ටික අවබෝධ කර ගන්න. දැන් සංවිධාන චර්යාවේ අපි හැඳින්වීමට එන්නේ මොකද සංවිධානය කියන එක අවබෝධ කරගත්තු නිසා. මොකක්ද සංවිධාන චර්යාව? සංවිධාන චර්යාව යනු කුමක්ද? ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා සංවිධාන චර්යාවේ තියෙන අධ්‍යයනය කිරීමේ වැදගත්කම. දැන් කළමනාකරුවෙකුට ඕගොල්ලෝ ලබා ගන්න යන්නේ කළමනාකර උපාධිය. එතකොට කළමනාකරුවෙකුට සංවිධානයක් තුළ මිනිස් චර්යාව අවබෝධ කර ගැනීමේ වැදගත්කම. අවබෝධ කර ගන්න විතරක් නෙමෙයි අධ්‍යයනය කරලා ඒක කළමනාකරණය කිරීමේ වැදගත්කම.
ඒ වගේම තමයි සංවිධාන චර්යාව ඉගෙන ගන්න ගියාම විවිධ මට්ටම් තියෙනවා. සහ ක්‍රියාවලිය. ඒවා හඳුනා ගන්න. අනිත් අන්තර්ගතය තමයි සංවිධාන චර්යාවේ ප්‍රධාන අරමුණු. සංවිධාන චර්යාව කළමනාකරණය කිරීමේ ප්‍රධාන අරමුණු මොනවද? අනිත් එක තමයි සංවිධාන චර්යාව කියන විෂය ටිකක් අපහසුයි. ඇත්තටම මේ ඔයගොල්ලන් ඉගෙන ගන්න විෂයන් දෙකක් එකට එකතු කළා ඉතාමත් අමාරුයි. මේක සියලු knowledge එක දෙන්න බෑ. කොහොමද දෙන්නේ? 50%කට. සංවිධාන චර්යාව කියන්නේ අර කළමනාකරණයටත් වඩා ඉහළ ගිහිල්ලා පොදු විෂයක්. පොදු මේ කියන්නේ විශාල ස්කෝප් එකක් තියෙන පරිමාවක් තියෙන විෂයක්. ඉතින් ඒකෙදී සංවිධාන චර්යාව කියන විෂය හැදිලා තියෙන්නේ විවිධ විෂයන්ගේ එකතුවකින්. ඒකට අපි කියනවා ඉන්ටර්ඩිසිප්ලිනරි නේචර් අන්තර් විෂයානුබද්ධ දැනුමකින්. අන්තර් විෂයානුබද්ධ විවිධ විෂයන්ගේ මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, සමාජ මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ වෛද්‍ය විද්‍යාව මේ විවිධ විෂයන්ගේ දැනුම එකතු කරලා තමයි සංවිධාන චර්යාව විෂය හැදලා තියෙන්නේ. ඒක තවත් ලක්ෂණයක්. අනික තමයි සංවිධාන චර්යාවට තියෙන අද මොනවාද අභියෝග සහ අවස්ථා. පරිසරයෙන් එල්ලලා තියෙන. ඉතින් මේ ටික තමයි අර සංවිධාන චර්යාව කියන හැඳින්වීම මාතෘකාවේ දෙවැනි කොටස වෙන්නේ. අපි සංවිධානය පිළිබඳ ඒ අවබෝධය ලබා ගත්තා. දැන් අපි යනවා සංවිධාන චර්යාව පිළිබඳ අවබෝධය ලබා ගන්න. මේ දුවල පුතාලා මොනවා හරි තියෙනවා නම් අහන්න. Tamante ගැටලු. ඔක හැම වෙලාවෙම ගැටලු නිරාකරණය කර ගන්න ඕනේ. ගැටලුවක් තියාගෙන ඉගෙන ගන්න බෑ. එතකොට හැමතිස්සෙම මේ ගැටලුව තමයි එන්නේ. ඒ ගැටලුව නිරාකරණය කර ගැනීම තුළින් ඕගොල්ලන්ට ඉදිරියට පියවරෙන් පියවර යන්න පුළුවන්. ඉස්සල්ලාම යනවා මොකක්ද සංවිධාන චර්යාව කියන්නේ? ඒ සංවිධාන චර්යාව කියන එක ඉගෙන ගන්න යනකොට අපි සංවිධානය කියන එක දැන් මේ වෙනකොට ඉගෙන ගත්තා. පුද්ගල කණ්ඩායමක් ව්‍යුහාත්මක ආකාරයට එකතු වී පොදු අරමුණක් උදෙසා කටයුතු කිරීම. මොකක්ද එහෙනම් චර්යාව කියන්නේ? කියන්න බලන්න චර්යාව කියන්නේ මොකක්ද කියලා. මේ ඔක්කොම මන් දන්නා මේ සියලු දෙනාම Tamanට චර්යාවක් තියෙනවා. ඒ වගේම මේ බොහෝ දෙනෙක් ආයතනවල එක්කෝ ස්ථීර රැකියාවක් හෝ අනියම් රැකියාවක් හෝ ට්‍රේනි කෙනෙක් නැත්නම් කැෂුවල් වර්කර් කෙනෙක් විදියට වැඩ කරනවා කියන එක මම දන්නවා මේ වෙනකොට. මෙතන ඉන්න බොහෝ අය රාජ්‍ය අංශයේ ව්‍යාපාරවල ඉන්න පුළුවන්. පෞද්ගලික අංශයේ එක්කෝ ස්ථීර සේවකයෙක්, එහෙම නැත්නම් අනියම් සේවකයෙක්, නැත්නම් පුහුණු සේවකයෙක්, තාවකාලික සේවකයෙක් විදියට වැඩ කරන්න පුළුවන්. මොකක්ද මේ චර්යාව කියන්නේ? අපි පොදුවේ ගත්තොත් අපි හැමෝටම චර්යාවක් තියෙනවා. මොකක්ද මේ චර්යාව කියන්නේ? ස්ටුඩන්ට්ස්ලා කියන්න බලන්න. ඒක දරුවෙක් කියනවා මේ chat box එකේ අපි සිතන පතන දේ. ඔව්. සිතන දේ. සිතන දේම විතර පුද්ගලයෙකු දිගු කාලයක් තුළ පවත්වාගෙන යන ක්‍රමවේදය කියන්නේ සංස්කෘතිය, ආචාර ධර්ම ඒවා. ඔව් ඒ ආචාර ධර්ම ඒවා විතරක්ද ඒක කොටසක්. දැන් මේ එක දරුවෙක් කියවා චර්යාව කියන්නේ සිතන පතනදී. ඔව් ඒකත් එක පැත්තක්. එක දරුවෙක් කියනවා චර්යාව කියන්නේ සංස්කෘතිකට අනුව ඒ මොනවාද සිරිත් විරිත් වලට අනුව හැසිරීම. ඒකත් එකක්. ඇත්තටම චර්යාව තීරණය වෙදීමේදී ඒකට බලපාන සංස්කෘතිය. අපේ හැසිරීම තීරණය වෙන සංස්කෘතිය අනුව. යම් ගැටලුවලදී අවස්ථාවලදී මිනිස්සු තීරණ ගන්න විදිහ හැසිරෙන විදිහ. ඔව් ඒ කියන්නේ තීරණ ගැනීමේ හැසිරෙන විදිය. තීරණ ගැනීමේ. තව කෙනෙක් කිව්වා මෙතන මං සංස්කෘතිය අනුව හැසිරීම. මේවා ඔක්කොම හරි. චර්යාවට මොකද ඔයගොල්ලෝ දකින විදිය සහ මේ චර්යාවේ මේව කොටස්. අපේ හිතන පතන දේ චර්යාව. අපේ සංස්කෘතියෙන් තීරණය කරන අපේ චර්යාව. සංස්කෘතිය බලපාන චර්යාවට. සිරිත් විරිත් ඒවා. ඒ වගේම තීරණ ගන්න ආකාරය සංවිධානයක් තුළ තීරණ ගන්න ආකාරය. දැන් කළමනාකරුවෙක් ගත්තාම කළමනාකරු තීරණ ගන්න ආකාරය. එයාගේ චර්යාවේ එක කොටසක්.
එතකොට සමස්ත චර්යාව අපි කොහොමද මේ නිර්වචනය කරන්නේ? අපිට ඒක අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. එතකොට චර්යාව කියලා කියන්නේ ඇත්තටම ඒක අවබෝධ කරගන්න යනකොට මම මේ රූපය පෙන්නනවා. මේ එක්තරා ආකාරයක චර්යාව. මොකක්ද ඔයගලන්ට මේකෙන් පෙනෙන සහ දැනෙන දේ? මේ රූපය. මේ වගේ තත්ත්වයක් ඇති උනේ ඇයි? ඔයගලන්ට පේනවා ඇති මේකම පෙන්නලා තියෙන්නේ පාරක්. පාරක ඔයගොල්ලෝ දන්නවා මේ ලයින්ස් ඇඳලා තියෙනවා, ක්‍රොසින් ඒ වගේම දෙපැත්තේ ඒ බ්‍රෝඩ් එක ඇඳලා තියෙනවා. ඒ මෙතනදී ඔයගලන්ට පේනවා මේ පැත්තේ මේ සීමාව අඳිනකොට මෙතන මේ වියලි ගහක අත්තක් තියෙනවා. හැබැයි අත්ත වැටිලා තියෙනවා. මේ අඳින එක්කෙනා කරන්නේ මේ විදියටම තියෙන විදියටම ඇඳගෙන යනවා. බාධක වලින් වෙන වෙලා බාධක වලින් අයින් වෙලා යන බාධක වලින් අයින් වෙලා යනවා. කම්මැලිකම නිසා දන්නේ දැන් තව කෙනෙක් කියන කම්මැලිකම හින්දා. ඒකත් චර්යාව එක පැත්තක් නේද? කම්මැලි වුණාම චර්යාව වෙනස්. හරි දැන් ඔයගොල්ලෝ ඔය අදහස් ප්‍රකාශ කළා. යස් පුතා තව කෙනෙක් කවුරු හරි මොන හරි කියනවද? අභියෝග වලට මුහුණ නොදී එයින් ඉවත් වෙලා යන මොකද්ද? අභියෝග වලට මුහුණ නොදී එයින් ඉවත් යාම දැන් සමහරට මේ කෙනෙක් කියන්න බෑ මේ වියලි දර කෑල්ල අභියෝගයක්. ඒකට අභියෝගයකට මුහුණ දෙන්නේ නැතුව යනවා. ඉතින් ඒකත් සමහරුන්ගේ චර්යාවනේ නේද? සමහරව ආයතන වල වැඩ කරනකොට කලමනාකරුවෝ අභියෝග ගණන් ගන්න නැතුව ඒවට මුහුණ දෙන්නේ නැතුව යනවා. ඒකට රඳා පැවැත්මකුත් නැහැ ඉතින්. අභියෝග වලට මුහුණ දෙන්න බෑ නැත්නම් ආයතනේ කඩාගෙන වැටෙනවනේ. ඉතින් මේ ඔගොල්ලෝ කියන අදහස් හරි. ඔව් පුතා. ආකල්ප. දැන් මෙතන කියන තව එක්කෙනෙක් එයාගේ ආකල්පේ. ආකල්පය අනුව තමයි මෙහෙම අඳින්නේ. එයාගේ ඇටිටියුඩ් එක ආකල්ප. ඔව්. මේ කියන දරුවෝ කියපු සියලු දේවල් මේකට සම්බන්ධ වෙනවා. හැබැයි සම්පූර්ණ අදහසක් චර්යාව අවබෝධ කරගන්න නෙමෙයි. නමුත් මේවා සම්බන්ධ වෙනවා. ඒකනේ ඔයගොල්ලෝ දකින්නේ. ඒක දකින්නේ සමහරු කෙනෙක් කියන්න පුළුවන් ආකල්පය, තව කෙනෙක් කම්මැලිකම, තව කෙනෙක් අභියෝගම මඟ හරිනවා වගේ මේකෙන් දෙයක් කියනවා. ඔව්. නමුත් මම අහන්නේ චර්යාවට අදාළව ඇත්තටම මේකේ චර්යාව කියලා කියන්නේ මේක ඇඳ පුද්ගලයා හිතපු විදිය සහ එයාට දැනුණු විදිය. දැන් ඕගොල්ලෝ ඒකනේ ඔය කිව්වේ කම්මැලිකම. එයාට දැනුණ විදිය. එතකොට තව කෙනෙක් කිව්වා මේ අභියෝග මඟ හැරලා යනවා. ඒකත් එයා හිතපු විදිය. සිතන දැනෙන සහ ඒ අනුව කරන මේ තුනම එකතු වෙනවා. සිතන අපි ඉංග්‍රීසියෙන් කියනවා මොකක්ද think අපි හිතන විදිය. ඊට පස්සේ අපිට දැනෙන විදිය feel. ඊට පස්සේ අනුව අපි මොකද කරන්නේ do. එතකොට මේ ආකල්පය කියලා එක්කෙනෙක් කිව්වා. ඉතින් ඒ ආකල්පය සම්බන්ධ වෙනවා අපිට හිතපු විදිය සහ දැනපු විදිය. අනුවනේ අපි ආකල්පයක් හදන්නේ. දැන් තව කෙනෙක් කිව්වා අභියෝග මග හැර. එතකොට යාට මොකද ඒ විදියට තමයි යාට හිතුනේ. යාට දැනුනේ. ආකල්ප මග හැරලා ගන්නේ. ඊට පස්සේ කම්මැලිකම. යාට හිතපු විදිය, යාට දැනුන විදිය. ඒ අනුව තමයි ක්‍රියා කළේ. ඉතින් ඒක නිසා මේකෙන් මම කියන්න උත්සාහ කළේ චර්යාව කියන එක. චර්යාව කියන්නේ අපි හිතන දේ, අපිට දැනුණු දේ සහ ඒ අනුව අපි ක්‍රියා කරන දේ. ඒ අනුව ක්‍රියා කරන දේ. එතකොට මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ චර්යාව නිසා. මේ ලයින් එක අඳින එක්කෙනාගේ චර්යාව, ඒ වගේම සුපරීක්ෂකවරයාගේ චර්යාව. මේවා අඳිනකොට බලන්න එන සුපරීක්ෂකවරයෙක් ඉන්නෝනේ. යා හරි කියන්න තිබුණානේ මේක අයින් කරලා අඳින්න කියලා. නේද? තමන්ට තමන් හිතන, දැනෙන සහ ක්‍රියා කරන මේ තුනම ඇතුළත් වෙනවා චර්යාව කියන එක. ඒක නිසා අපි කියනවා චර්යාව කියන්නේ පොදුවේ චර්යාව. හොඳේ? අපි සංවිධානය තාම ආවේ නැහැ. සංවිධානය ඉගෙන ගත්තානේ. පස්සේ එන්නේ සංවිධාන චර්යාවට. චර්යාව කියලා කියන්නේ පොදුවේ ගත්තාම අපි සිතන, දැනෙන අනික තමයි කරන. මේ තුනෙන්ම තමයි එකතු වෙන්නේ අපි හිතපු විදිය, අපිට දැනුණු විදිය, ඒ අනුව ක්‍රියා කරපු ආකාරය. මේක තමයි චර්යාව. එතකොට චර්යාව අවබෝධ කර ගැනීමේදී ප්‍රධාන පැතිකඩ දෙකක් තියෙනවා. මොකක්ද දෙකක්? එකක් තමයි පෙනෙන චර්යාව. අපි මිනිස් චර්යාවේ පැති දෙකක් තියෙනවා. two facets of behavior. පැතිකඩ දෙකක්.
මේ පැතිකඩ දෙක තමයි එකක් පෙනෙන චර්යාව. observable. අපිට පෙනෙන චර්යාවක් තියෙන. දැන් ඕගොල්ලන්ට ආයතනයක වැඩ කරනකොට කළමනාකරුවන් දින පාලන විදිය, එයා හැසිරෙන්නේ, එයා කොයි ආකාරයටද මේ රැසීමද සහභාගී වෙන්නේ, එයා කන බොන ආකාරය, එයා අඳින ආකාරය, එයා අනිත් අයත් එක්ක කතා කරන ආකාරය පෙනෙන. covered කියන්නේ නොපෙනෙන. චර්යාවේ තව පැත්තක් තියෙනවා නොපෙනෙන. චර්යාව. නිරීක්ෂණය කළ නොහැකි චර්යාව. දැන් අපි ඉස්සරින් කිව්වා හිතන විදිය අපිට පේන්නේ නැහැ. දැනන විදිය පේන්නේ නැහැ. හැබැයි යක් කරන විදිය පේනවා. යක් කරන විදිය පේනවා. ඉතින් මිනිස් චර්යාව පැති දෙකයි. පෙනෙන චර්යාව සහ නොපෙනෙන චර්යාව, නිරීක්ෂණය කළ හැකි චර්යාව, නිරීක්ෂණය කළ නොහැකි චර්යාව. නිරීක්ෂණය කළ නොහැකි චර්යාව. ඒක තමයි මිනිස් චර්යාවේ ප්‍රධාන පැතිකඩ දෙක. එතකොට මේ මිනිස් චර්යාවේ මේ පැතිකඩ දෙක අවබෝධ කරගන්න ගියාම ඉතාමත්ම ජනප්‍රියයි පෙනෙන සහ නොපෙනෙන චර්යාව අපි සංසන්දනය කරනවා, කම්පෙයාර්ඩ් කරනවා, සංසන්දනය කරනවා මුහුදේ තියෙන විශාල අයිස්කන්ධකට. අයිස්කන්ධ. ඔයගොල්ලෝ දන්නවා සමහර ලෝකයේ තියෙන සමහර පැතිවල සම්පූර්ණම අයිස් තියෙන. ඉතින් ඒ සමහරට සීත ඍතුවේදී මුහුදේ අපි දන්නා එක මුහුද කලාපවල වලට අනුව ඍතු තියෙනවනේ. එතකොට සීත ඍතුවේදී අපි දන්නවා දේශගුණය කොයි වගේ තත්යකද මයිනස් යනවා. එතකොට අයිස් හැදෙනවා. එතකොට මුහුදේ තියෙන අයිස් කන්දක් ගත්තොත් මේ අයිස් කන්දට සමාන කොලත් පෙනෙන හා නොපෙනෙන චර්යාව. අපි දෙනවා මුහුදේ තියෙන අයිස් කන්දක්. මේ අයිස් කන්දේ අපිට පේන්නේ ඉතා කුඩු ප්‍රමාණයක්. හැබැයි මුහුදේ යටට විශාල ප්‍රමාණයක කොටසක් තියෙනවා අයිස් කන්දේ. හරියට මිනිස් චර්යාවේ පෙනෙන සහ නොපෙනෙන. මේක තමයි පෙනෙන චර්යාව. overt behavior. පෙනෙන චර්යාව. ඉතාමත්ම අඩු කොටසක්. විශාල කොටසක් තියෙන්නේ අපිට මොකක්ද? නොපෙනෙන චර්යාව. මේ වතුර මට්ටම ගත්තා. නොපෙනෙන චර්යාව කියන්නේ මොනවද? අපේ හැඟීම්, අපේ විශ්වාසයන්, අපේ ආකල්ප, අපේ values මේවා අපිට පේන්නේ. අපිට පේන්නේ මේ පෙනෙන චර්යාව. හැබැයි මේවා බලපාන්න පුළුවන් පෙනෙන චර්යාව. ඉතින් මේ අයිස්කන්ධෙම කොටසක්නේ. ඉතින් අපි කියනවා අයිස්කන්ධකට සමාන කළාම මේ පෙනෙන චර්යාව ඇත්තටම මේ overt behavior කියන එක පුද්ගලයාගේ 10% පේන්නේ. 90%ක්ම මොකක්ද? නොපෙනෙන චර්යාව. එතකොට කළමනාකරුවෙකුට සංවිධානයක් තුළ මිනිස් චර්යාව අවබෝධ කරගන්න ගියාම මෙන්න මේ නොපෙනෙන චර්යාව විශාල බලපෑමක් කරනවා. පුද්ගලයාගේ චර්යාවට 90%ක්ම බලපාන්නේ නොපෙනෙන චර්යාව. 10% පෙනෙන චර්යාව. මේක ඕනම කෙනෙකුට දැකලා අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මේක බෑ. දැනීම්, විශ්වාසයන්, ආකල්ප, වටිනාකම්. ඉතින් දැන් ඔයගලන්ට පේනවා චර්යාව කියන එක කොච්චර සංකීර්ණද. අපිට පෙනෙන චර්යාව අපි කෙනෙක්ගේ දකින මුහුණෙන්, ඉරියව් වලින්, අඳින පළඳින විදියෙන්, ගමන් බිමන් යන විදියෙන්, කතා බහ කරන විදියෙන්, එයා කන බොන විදියෙන් අපිට දක්නට ලැබෙන 10%ක චර්යාවක් විතරයි. හැබැයි නොපෙනෙන චර්යාව විශාලයි. ඒකයි කළමනාකරණයේදී සේවක චර්යාව සංවිධානයක් තුළ චර්යාව අවබෝධ කරගන්න ගියාම කළමනාකරුවෙක් මේ දැනුම අවශ්‍ය කරනවා. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න එකනේ කළමනාකරුවෙක් වෙන්න ගිහිල්ලා සංවිධානයක කළමනාකරුවෙක් කියලා කොහොමද චර්යාව කළමනාකරණය කරන්නේ? මේ දැනුම අවශ්‍ය කරනවා. නොපෙනෙන චර්යාව අවබෝධ කරගන්නේ කොහොමද? මොනවද මේ දැනීම් කියන්නේ? විශ්වාසයන් කියන්නේ? ආකල්ප මොනවද? වටිනාකම් මොනවද? ඒව කොහොමද චර්යාව තීරණය කරන්නේ? අනිත් එක තමයි චර්යාව අවබෝධ කරගන්න යනකොට චර්යාව කියන්නේ අවස්ථාවෙන් අනවස්ථාවට වෙනස් වෙනවා චර්යාව. පෙනෙන චර්යාව වගේම නොපෙනෙන චර්යාවත් සමානලට වෙනස් වෙනවා. හරියට අපි කියනවා චර්යාව මේ වෙස් මුහුණක් දාගෙන ඉන්නවා. එක අවස්ථාවලට අපි මාස්ක් එකක් දානවා. වෙස් මුහුණක්, ෆේස් මාස්ක් එකක්. ඒකයි මේ රූපයෙන් පෙන්වන්නේ. ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ චර්යාව කොන්ටෙක්ස්ට් එකෙන් සංගර්භයට වෙනස් වෙනවා කියන එක. කොන්ටෙක්ස්ට් එකෙන් කොන්ටෙක්ස්ට් එකට, සංගර්භයට, අවස්ථාවෙන් අවස්ථාව. දැන් බලන්න උදාහරණයක් පොදුවේ. ඕගොල්ලෝ නිවසේ හැසිරෙන විදිය, කාර්යාලයට හැසිරෙන විදිය වෙනස්.
ඔගොල්ලෝ දන්නවා නිවසේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්න විදිය. අපේ කාර්යාලයට යනකොට විධිමත් විදියට. ඒ වගේම කාර්යාලයේදී හැසිරෙන විදිය. අපි ගෙදර හැසිරෙන විදියට වඩා වෙනස්. අපි ෆන්ක්ෂන් එකට ගියාම උත්සවයකට, අමංගල්‍යයකට, මංගල උත්සවයකට, වෙනත් විශේෂ ආගමික උත්සවයකට අපි හැසිරෙන විදිය වෙනස්. ඒකයි අපි කියන්නේ අවස්ථාවෙන් අවස්ථාවට පුද්ගලයාගේ හැසිරීම වෙනස් වෙනවා. අපි සමහරට මම උදාහරණයක් කිව්වොත් දැන් අපි තුන් ෆිසිකල් ක්ලාස් එකක් පවත්වනකොට මේ ඔයගොල්ලෝ ගෙදරදී ඉන්නකොට නිකන් ඕනම වෙලාවක වැඩක් කරනකොට හරිය නිකන් සින්දුවක් කියන. හැබැයි මං ගත්තොත් පොදුවේ ක්ලාස් එකට ගෙනල්ලා මේ සින්දුවක් කියන්න කියලා මම දන්නවා ඉතාමත්ම අල්ප ප්‍රමාණයක් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. මෙජොරිටි එකක් නැහැ. හැබැයි ගෙදර ඉන්නකොට වැඩ කරනකොට සින්දුවක් කියාගෙන ඉන්නේ. නේද? ඉතින් මේ බලන්න හැසිරීම වෙනස්. ඉතින් ඒක නිසා මේකත් ඔළුවේ තියෙන්න ඕනේ චර්යාව ඒ සංගර්භයෙන් සංගර්භයට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා පුද්ගලයෙක්. එතකොට මොකක්ද මේ සංවිධාන චර්යාව? සංවිධානමය චර්යාව. සංවිධාන චර්යාව කියලා කියන්නේ අපි කියනවා සංවිධානයක් තුල සහ ඒ වටා in and around සංවිධානයක් තුල සහ සංවිධානයක් වටා පුද්ගලයන් සිතන දැනෙන සහ කරන ආකාරය අධ්‍යයනය කිරීම සංවිධාන චර්යාව. මොකද්ද සංවිධාන චර්යාව කියලා කියන්නේ? සංවිධානයක් තුල හා ඒ වටා මිනිසුන් හිතන දැනෙන කරන ආකාරය අධ්‍යයනය කිරීම සංවිධාන චර්යාව විදියට සැලකන ලබන. දැන් ඕගොල්ලෝ මේක තමයි කරන්නේ. දැන් මේ විෂය තුල ඕගලන් හදාරන්නේ කොහොමද සංවිධානයක් තුල සහායයට දෙන්න පුද්ගලයෝ හිතන්නේ කොහොමද? දැනෙන්නේ කොහොමද? ක්‍රියා කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කිරීම. ඒ අධ්‍යයනය කිරීමට අවශ්‍ය කරන මොනවාද? දැනුම තමයි ලබා ගන්න. ඉතින් මේ විදිහට සංවිධාන චර්යාව මෙන්න මේ දෙන්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒක හරි නේද? සංවිධානයක් තුල සහායට සම්බන්ධ වෙන පාර්ශව ගත්තාම ඒගොල්ලන්ගේ හිතන විදිය, දැනෙන විදිය සහ කරන ආකාරය. තවත් විදියට ගත්තොත් සංවිධාන චර්යාව කියලා කියන්නේ මේක තමයි ඉතා වැදගත් වෙන්නේ. මේක ඉදිරිපත් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා සංවිධාන චර්යාව විශේෂදී ප්‍රධානම මේ කතෘ කෙනෙක් තමයි ෆ්‍රෙඩ් ලූතන්ස්. ෆ්‍රෙඩ් ලූතන්ස්ගේ ඉංග්‍රීසි පොත් තියෙනවා සංවිධාන චර්යාව පිළිබඳ හොඳ මේ කතෘවරයෙක්. මේ දරුවෝ ඉගෙන ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් මේ පොත ඔයගොල්ලන්ට පුළුවන් not latest edition නමුත් අපිට මෙයාගේ පරණ එඩිෂන් එකක් සංවිධාන චර්යාව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මොකක්ද එයාට අනුව ෆ්‍රෙඩ් ලූතන්ස්ට අනුව කියනවා සංවිධාන චර්යාව කියලා කියන්නේ සංවිධානයක් තුල in organization සංවිධානයක් තුල මානව චර්යාව සංවිධානයක් තුල මානව චර්යාව අවබෝධ කර ගැනීම පුරෝකථනය කිරීම සහ කළමනාකරණය කිරීම සංවිධාන චර්යාව වශයෙන් හඳුන්වනු ලබන්නේ සංවිධානයක් තුළ මානව චර්යාව අවබෝධ කර ගැනීම පුරෝකථනය කිරීම සහ කළමනාකරණය හෝ පාලනය කිරීම. මේක තමයි ඇත්තටම ඉතාමත්ම ප්‍රසිද්ධ ඕනම අවස්ථාවක යොදා ගන්න පුළුවන් සංවිධාන චර්යාව විස්තර කරන්න. ඇත්තටම මේකෙන් වෙන්නේ දැන් මේ ඔයගොල්ලෝ දැනුම ගන්න. මේ විශේෂ දැනුම ගන්න. ඊට පස්සේ කළමනාකරුවෙක් හරි සේවකයෙක් වෙලා ගියත් තමන්ගේ චර්යාව අවබෝධ කරගන්නත් අන් අයගේ චර්යාව අවබෝධ කරගන්නත් මේ දැනුම ඉතාම වැදගත්. අපි ફોකස් කරන්නේ කළමනාකරුවෙකුටනේ. එතකොට කළමනාකරුවෙකුට මේ දැනුම සංවිධානයක් තුළ ඉන්න මානව ඒ කියන්නේ සියලුම සේවකයන් එම්ප්ලොයිස්ලා ඒ සේවකයන්ගේ නැත්නම් සංවිධානයක මානව චර්යාව කියන්නේ සේවකයන්ගේ චර්යාව අවබෝධ කර ගන්නවා. දැනට තියෙන චර්යාව අවබෝධ කර ගන්නවා. ඊට පස්සේ අපි පුරෝකථනය කරනවා මේ චර්යාව තමයි යාගේ ඉදිරියටත් තියෙන්නේ. පුරෝකථනය කරනවා. ඊට පස්සේ එයාගේ චර්යාව මොනවාද ධනාත්මක නැත්නම් පොසිටිව් නැත්නම් චර්යාව නිවැරදි නැත්නම් අපි චර්යාව මොකද කරන්නේ? කළමනාකරණය කරනවා.
හොඳ චර්යාවක් බවට පත් කරනවා. එතකොට මේ ටික තමයි ඇත්තටම සංවිධාන චර්යාව කියලා කියන්නේ. සංවිධානයක් තුළ කොහොමද අපි මානව චර්යාව අවබෝධ කරගන්නේ පුරෝකථනය කරන්නේ සහ කළමනාකරණය කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කළමනාකරුවෙක් එයා අපි හිතමු නිෂ්පාදනයේ නැත්තම් කර්මාන්ත ශාලා කළමනාකරු කියලා. ඒ කියන්නේ එයා ෆැක්ටරි මැනේජර් එක්සැම්පල් එකක් ගත්තොත්. මේ ෆැක්ටරි මැනේජර් දකිනවා සමහර මැෂින් ඔපරේටර්ස්ලා එක්කෙනෙක් දෙන්නේ ඒගොල්ලෝ හැමදාම වැඩට එන්නේ ලේට් පරක් වෙලා. ඊට පස්සේ වැඩ කරන්නේත් හරිම පොඩි කාලයයි. ඒ වගේම මිස්ටේක්ස් වැඩි. වැඩ කරනවල වැරදි වැඩි. එතකොට මේ ෆැක්ටරි මැනේජර් අඳුන ගන්නවා. මේ ඒ කියන මැෂින් ඔපරේටර් හැමදාම ඉන්නේ ප්‍රමාද වෙලා. ඒ වගේම තමයි නිෂ්පාදනය කරන භාණ්ඩවල විශාල දෝෂ තියෙනවා. එතකොට මෙයා අලසකමින් තමයි වැඩ කරන්නේ. එතකොට මේ චර්යාව එයා අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන හිතනවා මේක තමයි ඉස්සරහටත් තියෙන චර්යාව. එයා නිරීක්ෂණය කරනවා. එතකොට මේ ඊළඟ මාස කිහිපය තුලත් මේ විදිහට තමයි මෙයා වැඩ කරන්නේ. හැබැයි දැන් මේ චර්යාව මොකක්ද? හොඳ පැත්තක් නෙමෙයිනේ. මේ චර්යාව නෙගටිව්. අපේක්ෂා කරන චර්යාව නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි ඒක කළමනාකරණය කරනවා. අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා ඉනිෂියලි එයාගේ පෙනෙන චර්යාවෙන්. ඊට පස්සේ අපි පුරෝකථනය කරනවා ඉදිරි මාස කිහිපය තුලත් මෙහෙම වෙයි. ඊට පස්සේ ඒක නිවැරදි කරනවා. නෙගටිව් බිහේවියර් එක නම් අපි ඒක නිවැරදි කරනවා. පොසිටිව් නම් අපි ඒක ඒ ආකාරයටම පවත්වාගෙන යනවා. ඉතින් මේක තමයි සංවිධාන චර්යාව කියලා කියන්නේ. එතකොට මම සංවිධාන චර්යාවේදී තව මේ ඩෙෆිනිෂන්ස් ටිකක් දීලා තියෙනවා නිර්වචන. දැන් හරිනම් ඕගොල්ලෝ මේව හොයාගන්න ඕනේ. මම මේවා එකක් විස්තර කරන්නේ නැහැ. ඕගොල්ලන්ගේ මම දෙකක් විස්තර කළා. ඔයාලගේ දැනුම සඳහා මම දීලා තියෙනවා මේ මුලින්ස් කෙනෙක් 1989 දී 97 නෙල්සන් ඇන් ක්වික් කෙනෙක් කෙනා සීකරන් කොහොමද නිව් ස්ටෝම් කොහොමද ඩිෆයින් කරලා තියෙන්නේ මේ ඉංග්‍රීසියෙන් තියෙන උත්සාහ කරන්න සිංහලට ගන්න. Organization behavior is concerned with the study of the behavior of people within an organization setting. සංවිධානයක් තුලදී පුද්ගල හැසිරීම අධ්‍යයනය කිරීම සම්බන්ධව පවතින විෂය සංවිධාන චර්යාව විදියට හඳුන්වනවා. අපි කියන සංවිධානයක් තුළ පුද්ගලයන්ගේ හැසිරීම අධ්‍යයනය කරන අධ්‍යයනයට හා සම්බන්ධ වීම අපි කියනවා සංවිධාන චර්යාව. සංවිධානයක් තුළ. එතකොට තවත් විදියට කියනවා සංවිධානයක් චර්යාව කියලා කියන්නේ සංවිධානයක් තුළ තනි පුද්ගල සහ කණ්ඩායම් individual and group කණ්ඩායම් වල හැසිරීම තමයි සංවිධාන චර්යාව කියන්නේ. පුද්ගලයන්ගේ තනි පුද්ගල හැසිරීම සහ කණ්ඩායම් වශයෙන් හැසිරීම. තවත් මේකෙන් කියන්නේ නිර්වචනයෙන් සංවිධාන චර්යාව කියන්නේ අපේ පුතා එක්කෙනෙක් මයික් එක ඔන් වෙලා තියෙන්නේ. ඒක නිසා off කරගන්න නැත්නම් personal දේවල් share කරන it is not a good way. ඔයාර එක්කෙනෙක් කියලා දාලා තියෙනවා අර පෙනෙන චර්යාව හා නොපෙනෙන චර්යාව අපි ඒකට තවත් සිංගල ටර්ම් එකක් කියනවා විවෘත චර්යාව සහ අවෘත චර්යාව. දැන් මේ ඉංග්‍රීසියෙන් තමයි overt and covered කියන්නේ. මේකට අපි කියන්නේ open විවෘතයි නේද? overt කියන්නේ විවෘත චර්යාව පෙනෙන. covered කියන්නේ ආවෘතයි ආවරණය වෙලා තියෙන. එහෙමත් අපිට සිංගල ට්‍රාන්ස්ලේෂන් ගන්න පුළුවන්. කිසි වැරද්දක් නැහැ. එතකොට මේ සංවිධාන චර්යාව කියලා කියන්නේ මෙන්න මේ නිර්වචනයට අනුව සංවිධානයක් තුල මේ අගින් තමයි අපි ට්‍රාන්ස්ලේට් කරන්නේ සංවිධානයක් තුල තනි පුද්ගල ඉන්ඩිවිජුවල් තනි පුද්ගල සහ කණ්ඩායම් වශයෙන් හැසිරීම අවබෝධ කරගෙන ස්ටඩි අවබෝධ කරගෙන කොහොමද මේ විදිහට හැසිරෙන්නේ ඒ දැනුම අපි යොදා ගන්නවා චර්යාව කළමනාකරණය කරන්න. application of knowledge. කොහොමද අපි තනි පුද්ගල සහ කණ්ඩායම් චර්යාව හසුරවන්නේ ඒවා අවබෝධ කරගෙන. ඉතින් මේ විදිහට අපිට නිර්වචන මම ඔයගලන්ට දීලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේවා සිංහලට
පරිවර්තනය කරගෙන අවබෝධයක් ලබා ගන්න. හැබැයි මම දෙකක් ඉතා පැහැදිලිව කිව්වා. ඉතින් මේ සරල නිර්වචනය මේක ටිකක් මොකක්ද ඉතාමත්ම ඕනම සංවිධානයකට දාගන්න පුළුවන් නිර්වචනයක් ෆ්‍රෙඩ් ලූතර්න්ස් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි සංවිධාන චර්යාව කියන විෂය ඉගෙන ගන්න ගියාම ඔයගොල්ලෝ දන්නවා මේ මට්ටම් තියෙනවා සංවිධාන චර්යාව විෂය. මට්ටම් 3කින් ඉගෙන ගන්නවා. ඇත්තටම දැන් මේ විෂය ඉගෙන ගන්න ගියාම එකක් තමයි සංවිධානයක තනි පුද්ගලයෙක් විදියට ගත්තාම තනි සේවකයෙක් විදියට ගත්තාම හැසිරීම. තනි සේවකයෙක්ගේ හැසිරීම. මේ කෙනෙක් කෙනා තුන්වෙනි නිර්වචනය ට්‍රාන්ස්ලේට් කරන්න කියලා. ඔයගොල්ලෝ පුතා ඉතින් චුට්ටක් උනන්දු වෙන්න ඕනේ. මේකෙදි කියන්නේ සංවිධාන චර්යාව වශයෙන් හඳුන්වලා ලබන්නේ සංවිධානයක් තුල තනි පුද්ගල සහ කණ්ඩායම් චර්යාව සිදුවන ආකාරය අධ්‍යයනය කර ඒවා මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා උපයෝගී කර ගැනීම. සංවිධානයක් තුල තනි පුද්ගල සහ කණ්ඩායම් වශයෙන් චර්යාව සිදුවන ආකාරය අධ්‍යයනය කර ඒවා පාලනය කිරීම සඳහා යොදා ගැනීම මනා ලෙස සංවිධාන චර්යාව විදියට හඳුන්වන ලබන. හරි. එතකොට සංවිධානයක ගත්තාම චර්යාව ප්‍රධාන කොටස් වලට කඩනවා. ඒ කියන්නේ අපි දන්නා සංවිධානයක තනි පුද්ගල මට්ටමේ චර්යාව. දැන් ආයතනයක එක සේවකයෙක් වැඩ කරනකොට යාගේ චර්යාව අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි සංවිධාන තවත් මොකද කණ්ඩායම් විදියට කතා කරනවා. අපි දන්නවා මූල්‍ය අංශය, නිෂ්පාදන අංශය, මානව සම්පත් අංශය. එතකොට මූල්‍ය මානව සම්පත් අලෙවිකරණ නිෂ්පාදන තව සමහර ඒවල තොරතුරු තාක්ෂණ අංශය මේ වගේ තියෙන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ ඒ විදිහට වැඩ කරනකොට නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ කණ්ඩායමක් විදියට මොකක්ද හැසිරීම? ලේබර් යුනියන් එකක් තියෙනවා. ලේබර් යුනියන් එකක් කියන්නේ ගෲප් එකක්. ලේබර් යුනියන් එකේ හැසිරීම. එතකොට තනි පුද්ගල මට්ටමේ හැසිරීම, කණ්ඩායම් මට්ටමේ හැසිරීම, ඊට පස්සේ අපිට අවබෝධයක් ගන්න පුළුවන් සමස්ත සංවිධානය. මේ විවිධ මට්ටම් චර්යාව. අනික තමයි අද ගත්තාම තියෙනවා මොකක්ද මේ සංවිධාන අතර. දැන් ඔයගොල්ලෝ දන්නවා ඕනම සංවිධානයක් අයත් වෙනවා මොකකටද? කර්මාන්තයකට, ඉන්ඩස්ට්‍රි. සියලුම බැංකු බැංකින් ඉන්ඩස්ට්‍රි. සියලුම රක්ෂණ ආයතන ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි. එඩියුකේෂන් ඉන්ඩස්ට්‍රි. higher education industry උසස් අධ්‍යාපන. මේ වගේ සෑම මීඩියා ඉන්ඩස්ට්‍රි, ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි. ඒ තමන් අයත් වෙන සංවිධාන කීපයකින් එකතු වෙලා කර්මාන්තයක් හදනවා. කර්මාන්තයක් කියලා කියන්නේ මේ එක සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන ආයතන රාශියක එකතුවක්. නේද? දැන් බැංකින් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ එක සමාන සේවා සපයන සංවිධානයක් කීපයක එකතුවක්. එතකොට අපි මෙන්න මේ මට්ටම් වල ඉගෙන ගන්න ඕනේ. හැබැයි කාලය සීමිතයි. මම සමහර මාතෘකා මේකට ගැලපෙන විදියට මේකට ගැලපෙන ඔක්කොම නෙමෙයි. ඔක්කොම කරන්න බෑ. ඒක ඔයාලා මේ දැනුම ගවේෂණය කරන්න ඕනේ. මේ සීමිතව පැය ගානකින් විශාල විෂයක් එක විෂයක කොටසක් විදියට ගන්නකොට ඔක්කොම උගන්වන්න බෑ. ඒක නිසා මම සමහර මාතෘකා තනි පුද්ගල චර්යාව, කොහොමද කණ්ඩායම් චර්යාව, සමස්ත සංවිධාන චර්යාව තීරණය වෙන්නේ කියලා උගන්වනවා. හැබැයි උපාධි මට්ටමේදී අපි මේ මට්ටමට යන්නේ නැහැ. හැබැයි දැනුවත් භාවයක් තියෙන්න ඕනේ. කර්මාන්තයක් තුල ඉන්න සංවිධාන ඒ සිමිල සමානාකාරී සංවිධාන හැසිරෙන ආකාරයක් තියෙනවා කර්මාන්ත. දැන් බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ People's Bank, the Bank of Ceylon, Commercial Bank, Sampath Bank. මේවාල සේවකයෝ හැසිරෙන විදිය වෙනස්. කණ්ඩායමක් විදියට, සංවිධානයක් විදියට, ඉන්ඩස්ට්‍රි එකක් විදියට ගත්තාම ඉන්ඩස්ට්‍රි එකක් තුල ඉන්න සංවිධාන හැසිරෙන ආකාරය වෙනස්. සංවිධානයක්, කණ්ඩායම් සහ තනි පුද්ගල. දැන් ඔයගොල්ලෝ මේක තුලින් අවබෝධ කරගන්නවා මේ විෂයපතේ. ඇත්තට මේ විෂයපතේ හැදුලා තියෙන්නේ එකක් තමයි තනි පුද්ගල චර්යාව. මොනවද බලපාන? සංජානනීය, ආකල්ප, පෞරුෂත්වය, අභිප්‍රේරණය, ඉගෙන ගැනීම,
හර වටිනාකම් එතකොට රැකියා ස්ථානයේ රැකියා පීඩනය මේවා ඔක්කොම බලපානවා කාටද? තනි පුද්ගල හැසිරීමට සංවිධානයක් තුල. එයා සංජානනය කරන විදිහට, එයාගේ ආකල්ප විදිහට, එයාගේ පෞරුෂත්වය, අභිප්‍රේරණය, ගිනීම, හර වටිනාකම් මේවා බලපාන. අනික තමයි කණ්ඩායම විදියට හැසිරීම. එතනදී මොකක්ද වෙන්නේ? ඉන්ටර්පර්සනල් අන්තර්පුද්ගල හැසිරීම. එතකොට ඒවාට සම්බන්ධව ටීම් වර්ක් කරනකොට හැසිරෙන්නේ. ගෲප් ඩයිනමික්ස් කණ්ඩායම් අතර තියෙන වෙනස, ගතිකත්වය, ගැටුම්, බලය සහ දේශපාලනය, නායකත්වය මේවා අපි කොටස් කරලා බලනවා. මේවා බලපානවා ගෲප් බිහේවියර් එකට, කණ්ඩායම් හැසිරීමට. දැන් අපි ලීඩර්ෂිප් එක ගත්තොත් කිසියම් එක අංශයක මැනේජර්ගේ නායකත්ව රටාව බලපානවා ඒ අංශයේ පුද්ගලයන්ගේ සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම. අනික සමස්ත සංවිධානයේ කොහොමද වැඩ බෙදලා තියෙන්නේ? ඕගනයිසේෂන් සංවිධානයේ සංස්කෘතිය මොකක්ද? සංවිධානයේ ව්‍යුහය මොකක්ද? සංවිධානයක් තුළ sannivedanaya වෙන ආකාරය, තීරණ ගැනීම මේවා සමස්ත සංවිධානයේ චර්යාවට බලපාන. එතකොට මේ දොළ පුතාලා මං කිව්වා මේක මේ මට්ටමේදී උගන්වන්නේ නැහැ. ඉන්ටර් ඕගනයිසේෂනල් level behavior. නමුත් මේ තුනට අදාළව මේ මට්ටමේදී සියල්ලම නෙමේ සමහර තෝරගත් මාතෘකා විතරක් සිදු කරනවා. එතකොට මෙන්න මේ වගේ තෝරගත් කොටස් පිළිබඳ. ඊට පස්සේ අපි බලනවා සංවිධාන චර්යාවේ තියෙන ප්‍රධාන අරමුණු. ඇත්තටම මැනේජර්ස්ලා අවබෝධ කර ගන්න ඕනේ තමන්ගේ සංවිධානයේ ඉන්න සමාජිකයෝ මේ ගේ චර්යාව ඇයි අවබෝධ කරගන්නේ කළමනාකරුවෝ. අවසානයේ මොකක්ද කළමනාකරුවෝ අපි ඉස්සරින් ඉගෙන ගත්ත තනි පුද්ගල චර්යාව අපි කළමනාකරණය කරන්න ඕනේ. එක පුද්ගලගේ චර්යාව හොඳ ධනාත්මක පැත්තට, ඊට පස්සේ කණ්ඩායම් විදියට හැසිරෙන විදිය, අනික තමයි සමස්ත සංවිධානයේ ක්‍රියාකාරීත්වය මත ඇති කරන විදිය. එතකොට මේවා සියල්ලම කළමනාකරුවෙක් කළමනාකරණය කරලා අවසානයේදී අතරම ගේන්න ඕනේ productivity to the organization. ඵලදායකත්වය. ඉතින් මේක තමයි සංවිධාන චර්යාවේ තියෙන ප්‍රධාන අරමුණ. කොහොමද අපි තනි පුද්ගල කණ්ඩායම් සමස්ත සංවිධානයේ චර්යාව ධනාත්මක විදියට හදලා අවසානයේ ඵලදායකත්වයක් ගෙනත් දෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි අපි අවබෝධ කර ගන්න ඕනේ අනිත් එක සංවිධාන චර්යාව කියන එක සංවිධානයක මෙතිරස් විෂයක් විදිහට දකින්න ඕනේ. ඒකට හේතුව තමයි දැන් සමහරු හිතනවා මේ සංවිධාන චර්යාව දැනුම ඕනේ මේ HR මැනේජර්ට විතරයි. එයානේ මිනිස්සු කළමනාකරණය කරන්නේ. ඒක නිසා මේ HR මැනේජර්ට විතරයි සංවිධාන චර්යාවේ දැනුම තියෙන්න ඕනේ. මානව සම්පත් කළමනාකරණය නෑ. ඒකට හේතුව තමයි අපි මේකෙන් එක කියන්නේ සෑම කළමනාකරුවෙකුටම සංවිධාන චර්යාවේ දැනුම ඕනේ. ඒකට හේතුව මොකද්ද? සෑම කළමනාකරුවෙක්ම වැඩ කරන්නේ සේවක පිරිසක් එක්ක. ඒක නිසා සෑම කළමනාකරුවෙක්ම නායකත්වය සපයන. සෑම කළමනාකරුවෙක්ම තමන්ගේ අර සේවකයෝ අභිප්‍රේරණය කරන්න ඕනේ. සෑම කළමනාකරුවෙක්ම sannivedanaya දෙන්න ඕනේ. ඒ අවශ්‍ය කරන. ඒ වගේම අද වර්තමානයේ ගත්තාම බොහෝ සංවිධානය යන්නේ ටීම් වර්ක්. ඒ කියන්නේ කණ්ඩායම් සමූහ විදියට තමයි වැඩ කරන්නේ. එතකොට මේ බලන්න ආයතනයක HRM මැනේජර් විතරක් නෙමෙයි production manager, marketing manager, HRM, finance, IT, top level manager කෙනෙක් වෙන්න පුළුවන්, chief operating officer, chief executive officer, මේ ඉහළ කළමනාකරණය වෙන්න පුළුවන්, පහළ කළමනාකරණය වෙන්න පුළුවන්. මේ හැමෝම කණ්ඩායමක් එක්ක වැඩ කරන්න. ප්‍රොඩක්ෂන් මැනේජර්ට ලීඩර්ෂිප් තියෙනවා. මේ ඔක්කොටම මොටිවේට් කරන්න ඕනේ, කමියුනිකේෂන් කරන්න ඕනේ නිවැරදි විදියට, සමහරලාට වැඩ කරනවා ටීම් විදියට, ඒ වගේම සංස්කෘතිය. මේවා සෑම කළමනාකරුවෙක්ම තමන්ගේ යටත් සේවකයෝ කළමනාකරණය කරන්න ගියාම සම්බන්ධ වෙනවා. එහෙනම් මේ හැම එකක්ම මොකක්ද? එක තනි පුද්ගල බිහේවියර් එක, එහෙම නැත්නම් කණ්ඩායම් මට්ටමේ බිහේවියර් එක, නැත්නම් සමස්ත මට්ටමේ චර්යාව තීරණය කරනවා. ඒක නිසා මේකෙන් කියන්නේ හැම මැනේජර් කෙනෙකුටම වැදගත්
සංවිධාන චර්යාව. මොකද මිනිස් කණ්ඩායමක් එක්ක වැඩ කරන නිසා. ඒක නිසා අපි අද කියනවා සංවිධාන චර්යාව විෂය ගත්තාම මේ විෂය හැදිලා තියෙන්නේ විවිධ විෂයන්ගේ අපි කියනවා අන්තර්ගානුගත මේ දැනුමකින් තමයි හැදිලා තියෙන්නේ. මේක ඊටාම වැදගත් වෙනවා අපි සංවිධාන චර්යාව කියන විෂය ඉගෙන ගන්න ගියාම මේ කොහොමද සංවිධාන චර්යාව විෂය හැදිලා තියෙන්නේ අන්තර් විෂයානුබද්ධ. ඒකට අපි කියනවා අන්තර් විෂයානුබද්ධ දැනුමකින්. ඔයගලන්ට තේරෙයි ඉස්සරහට අපි ඉගෙන ගන්නකොට පාඩම් සමහරට මනෝවිද්‍යාවේ කොටස්, සමාජ විද්‍යාවේ කොටස්, සමහරට දේශපාලන විද්‍යාවේ කොටස්, සමහරට ආර්ථික විද්‍යාවේ කොටස්, සමහරට වෛද්‍ය විද්‍යාවේ කොටස්. දැන් අපි අද දන්නවා සේවකයන්ට ස්ට්‍රෙස් ඇති වෙනවා. දැන් ස්ට්‍රෙස් කොහොමද වළක්වගන්නේ? අපිට කියනවා මේ වෛද්‍ය විද්‍යාවේ මෙන්න මේ දේවල් කරන්න. එතකොට ඒකේ දැනුමත් අවශ්‍ය වෙනවා. එතකොට අන්තර් විෂයානුබද්ධ දැනුමකින් තමයි හැදිලා තියෙන්නේ. ඒකත් අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තාම මනෝවිද්‍යාව. මනෝවිද්‍යාව කෙලින්ම බලපානවා තනි පුද්ගල චර්යාවට. මේ මනෝවිද්‍යාවනේ සයිකොලොජි කියන්නේ. සෝසියොලොජි කියන්නේ සමාජ විද්‍යාව. සමාජ විද්‍යාව බලපානවා කණ්ඩායම් චර්යාවට, ඒ වගේම සමස්ත සංවිධානයේ චර්යාවට. ඔයගලගේ මේ විෂය එක කොටසක් සමාජ විද්‍යාව. ඒකේ දැනුම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සමාජ මනෝවිද්‍යාව මේ දෙකම එකතු කරලා සමාජ මනෝවිද්‍යාව බලපාන මේ ඊතල බලන්න කණ්ඩායම් චර්යාවට බලපානවා. මානව විද්‍යාව මිනිසා පිළිබඳ මානව විද්‍යාව බලපානවා කණ්ඩායම් සහ සමස්ත සංවිධානයේ හැසිරීමට. සමාජ දේශපාලන විද්‍යාව බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සංවිධානයක් තුළ, ඒක බලපානවා සමස්ත සංවිධානයේ චර්යාව. ඉතින් දැන් මේ විෂයන් මම තව විෂයන් ගොඩක් දැනුම අවශ්‍ය කරනවා. නමුත් ප්‍රධාන වශයෙන් ගත්තාම මේජර් කන්ට්‍රිබියුටිං ප්‍රධාන වශයෙන්ම දායකත්වය දෙන විෂයන් තමයි මේවා. අනිපුද්ගල කණ්ඩායම් සහ සමස්ත සංවිධානයේ හැසිරීමට බලපාන. ඉතින් මේ දැනුම අවශ්‍ය කරනවා. මේ දැනුම ඔක්කොම එකතු වෙලා තමයි සංවිධාන චර්යා විෂය දැනුම හැදිලා තියෙන්නේ. මේවා සියල්ලම නෙමෙයි, මේවල අදාළ වෙන කොටස්. ඊට පස්සේ මේවා එකිනෙකට කොහොමද සම්බන්ධ වෙන්නේ? තනි පුද්ගල චර්යාවට, කණ්ඩායම් චර්යාවට, සංවිධාන චර්යාව. මේ ආකෘතිය පැහැදිලි නැති නිසා මම එක එකක් කොටස් කරලා පෙන්නනවා. දැන් ගත්තාම මනෝවිද්‍යාව දායක වෙන්නේ කොහොමද? මනෝවිද්‍යාව ඍජුවම දායක වෙන්නේ තනි පුද්ගලයෙක්ගේ චර්යාවට. මොනවලු තියෙනද? ඒගේ මනස සම්බන්ධ වෙන ඉගෙන ගැනීම, අභිප්‍රේරණය කියන්නේ මානසික ආකල්පයක්. පෞරුෂත්වයට මනස බලපානවා. එයාගේ හැඟීම්, සංජානනය, පුහුණුව, නායකත්ව බලදායකත්වයේ රැකියා තෘප්තිය කියන්නේ මනසේ ඇතිවන දෙයක්. ඒ වගේම තනි පුද්ගල ඩිසිෂන් මේකින් තීරණ ගන්න ගියාම ඇගීම් කාර්යඵල අගයනකොට ආකල්ප මනිනකොට සේවකයෝ තෝර ගන්නකොට වැඩ නිර්මාණය කරනකොට රැකියා පීඩනය මේවට බලපාන මේ මනෝවිද්‍යාවේ මෙන්න මේ කොටස් වලින් තනි පුද්ගලයා චර්යාව. මම මේවා ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඉස්සරහට අපි මේ එක තෝරගත් මාතෘකාව කරන නිසා. සමාජ විද්‍යාව ඒ කියන්නේ යම් අවබෝධයක් තියෙන්න ඕනේ මේ සමාජ විද්‍යාවේ තියෙන මෙන්න මේ කොටස්. කණ්ඩායම් ගතිකත්වය, කණ්ඩායම් විදියට වැඩ කිරීම, sannivedanaya, බලය, ගැටුම්, අන්තර්පුද්ගල හැසිරීම, එතකොට මෙන්න මේ න්‍යාය සමාජ විද්‍යාවේ තියෙන විධිමත් සංවිධාන න්‍යාය, සංවිධානමය තාක්ෂණය, සංවිධාන වෙනස, සංවිධානමය සංස්කෘතිය මේවා බලපානවා කණ්ඩායම් චර්යාවට, මේවා බලපානවා සමාජ විද්‍යාවේ සමස්ත සංවිධානයේ. ඒ වගේ සෝෂල් සයිකොලොජි මානව විද්‍යාව මිනිසාගේ හැසිරීම සමාජය තුළ මේවා බලපානවා මෙන්න මේවා හරහා කණ්ඩායම් හැසිරීම. ඉතින් මේවා ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වචනේ පුළුවන් තේරුම් ගන්න. sannivedanaya, ආකල්ප වෙනස් වීම, චර්යා වෙනස් වීම ඒවා අමාරු දේවල් නෙමෙයි. එතකොට මානව විද්‍යාව ගත්තාම මානව විද්‍යාවෙන් කණ්ඩායම් හැසිරෙන්නේ කොහොමද? අපි එක පුද්ගලයාගේ තියෙන සංසන්දනාත්මක හරවටිනාකම්, පුද්ගලයන් අතර තියෙන ආකල්ප විවිධත්වය, ඒ වගේම සංස්කෘතිකයන් අතර තියෙන
විශ්ලේෂණය අපි කරනවා මානව විද්‍යාව මානවය හැසිරෙනකොට එක එක රටවල් වල අපි බලනවා එකේ රටේ විදිහට හැසිරෙන ආකාරය ලංකාවේ කොහොමද මිනිස්සුන්ගේ හැසිරීම ඉන්දියාවේ එතකොට ජපානයේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ බටහිර රටවල පෙරදිග රටවල ඒව බලපානවා සමස්ත සංවිධානයේ හැසිරීමට සහ කණ්ඩායම් හැසිරීම. ඉතින් දේශපාලන විද්‍යාව බලපානවා ආයතනයක ගැටුම් ඇති වෙනවා ගැටුම් කියන්නේ ගහගන්න ඒවා නෙමෙයි. ඒගොල්ලෝ ඉස්සරහට පාඩමක් ඉගෙන ගන්නවා කොහොමද මේ සංවිධානයේ මේ ගැටුම් එතකොට අන්තර් ක්‍රියාකාරීත්වය වෙනකොට අපිට සමානලාට විවිධාකාරයේ ගැටුම් ඇති වෙනවා ඒ වගේම සංවිධානයක් තුළ කොහොමද බලය හැසිරෙන්නේ බලය සහ දේශපාලනේ ඉතින් මේවා සමස්ත සංවිධානයේ හැසිරීමට බලපාන. ඉතින් මේ ඔක්කොම ගත්තාම අද මේ සංවිධාන චර්යාව කියන විෂයක් විදියට ඉගෙන ගැනීම ඉතා වැදගත් වෙනවා. Having sound knowledge of OB කිසියම් කළමනාකරුවෙකුට හොඳ දැනුමක් තියෙනවා නම් සංවිධාන චර්යාව සම්බන්ධව ඒක යාට අවස්ථාවක් වෙනවා සංවිධානයක් තුළ ඉන්න සේවකයන්ගේ හැසිරීම අවබෝධ කරගන්න ඒක පුරෝකථනය කරලා ඒක කළමනාකරණය කරන්න තනි පුද්ගල චර්යාව සහ කණ්ඩායම් චර්යාව අවසානයේදී මොකක්ද කාර්යයන් සඵලදායීව ඉටු කරලා සමස්ත සංවිධානයේ කටයුතු සියල්ල කළමනාකරණය කරන්න. මේ දැනුම අවශ්‍ය වෙන එක පහසුකමක් වෙනවා කළමනාකරුවෙකුට සංවිධානයක් තුළ තනි පුද්ගල සේවකයන්ගේ චර්යාව කණ්ඩායමක් විදිහට සමස්ත සංවිධානයේ චර්යාව පුරෝකථනය කරලා අවබෝධ කරගෙන පුරෝකථනය කරලා කළමනාකරණය කරන්න ගියා. මේක තමයි ප්‍රධාන වැදගත්කම මේ දැනුම අවශ්‍ය කරනවා පුරෝකථනය අවබෝධ කර ගැනීම පුරෝකථනය සහ කළමනාකරණය කිරීම. ඉතින් මෙතනින් මං හිතන්නේ මං අවසන් කරනවා මොකද ඊළඟ දවසේ මං හෙට මේ ටික ඉවර කරනවා හේතුව තමයි දැන් වෙලාව 9:55යි ඔයගොල්ලෝ දන්නවා ඊළඟ මේ විෂයට සම්බන්ධ වෙන්නත් ඕනේ මේ දක්වා කරමු මේ ඊතුරු කොටස් ටික මම හෙට කරනවා මෙතන ඉම්පෝර්ටන්ස් තව මං හිතන්නේ ස්ලයිඩ්ස් කිහිපයයි තියෙන්නේ ඒ ටික මම හෙට ඉවර කරන්නම් චුට්ටක් වෙලා යනවා විනාඩි 10ක් විතර ඒ ටික කතා කරන්න 10ක් 15 ඒක නිසා මම හිතුවා හෙට කතා කරන්න කියලා මොනවා හරි අහන්න තියනවද මේ දූල පුතාට මොකද එක දරුවෙක් මොකක් හරි කියනවා මොකද්ද කියන්නේ I hope you are doing well I am currently working as an executive in the private company and my job requires me to work full day. Oh, එතකොට මෙයා කියන්නේ I understand that the lecture is uploaded to the LMS but usually take 2. මේ ඒ කියන්නේ පුතා දැන් මේ මම කියවනේ මේවා අප්ලෝඩ් කරන්නේ EDC එක. ඔයගලගේ EDC යුනිට් එක විස්තරිත පාඨමාලා ඒකකය නේද බාහිර විභාග හා විස්තරිත පාඨමාලා ඒකකය. එතකොට මට මේ අයිතිය නැහැ වීඩියෝ කරන්න. මොකද මේවා ලින්ක් හදන්නේ ඒ ඒකකය ඒගොල්ලෝ තමයි ඔටෝමැටිකලිම රෙකෝඩ් කරලා එඩිට් කරලා ඒගොල්ලෝ දාන්නේ. ඉතින් මේ දරුවා කියනවා ඉල්ලීමක් මේවා දානකොට මේ සති දෙකක් තුනක් යනවා කියලා. මම ඒක කියන්න මොකද ඒක විශාල ප්‍රමාණයක් සෙමිනාර්ස් යන නිසා වෙන්නේ නැති. නමුත් මම කියන්නම් ඒක මේ ඉක්මනින්ම දාන්න කියලා. මොකද දරුවෙක් ඒ සතිය තුළ ඉගෙන ගන්න යන්නේ. ඒ දරුවා කියනවා එයාට සහභාගී වෙන්න අපහසුයි. යාගේ වැඩ ඒ කියන්නේ රැකියාව අනුව. ඉතින් එයාට LMS එකට ඉක්මනින් දාන්න කියලා. මම මේ පණිවිඩේ EDC එකට දෙන්න. හරිද? මම ඒගොල්ලන්ට ඉල්ලීමකුත් කරන්න. ඉතින් ඒගොල්ලන්ගේ වැඩ අනුව මම කියන්නම් ඔයගොල්ලෝ දැන් මුදල් ගෙවලා නෙමෙයි ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා ඒ පහසුකම ලබා දෙන්න කියන්නේ. හරි. පුතා තාම මොනවාද ඔයගොල්ලන්ට තියෙන්නේ අහන්න?
මේ දරුවා කියනවා ඊට අමතරව මේ ඇඩිෂනල් දැන් ඕගොල්ලන්ට පුළුවන් විෂය නිර්දේශයේදීත් පොතපත දාලා තියෙනවා. හැබැයි ඒවා තියෙන්නේ ඉංග්‍රීසි පොතපතෙන්. නමුත් මම හිතනවා මේ දරුවට ඒවා කියවලා තේරුම් ගන්න පුළුවන්ගේ. ඕගොල්ලෝ මේ පාඩමේ කන්ටෙන්ට් එක දුන්නාට පස්සේ ඕනම සංවිධාන චර්යාව මේ ටෙක්ස්ට් බුක් එකක් අරගෙන මේ මාතෘකාවට අදාළ මේ අනු මාතෘකාවන්ට අදාළව මේ කොටස් කියවලා දැනුම ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මොකද මේ අද මාතෘකාව ඕන මේක තියෙනවා. එතකොට ඊට අමතරව මම කියවීම මට දෙන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසියෙන් තියෙන ඒවා ඔක්කොම ඉන්ටර්නෙට් එකේ තියෙනවා. දැන් ඕගලන්ට අපි ලයිබ්‍රරියක් තියෙනවා. ඒ ලයිබ්‍රරියට ගිහිල්ලා e-books download කරලා තියෙනවා. EDC එකෙන් e-books තියෙනවා. ඒ e-books වලට යන්න පුළුවන්. ඒ වගේම මෙතන සිංහල මාධ්‍යනේ. ඉතින් මම බලන්නම් සිංහල මාධ්‍ය පොතපත දෙකක් තුනක් තියෙනවා. මම ඒවා රෙකමන්ඩ් කරන්නේ නැති වුණාට ඕගලන්ට දැනුම සඳහා කියවන්න පුළුවන්. සිංහල මාධ්‍ය සංවිධාන චර්යාව සම්බන්ධව ලියවුණු පොත් දෙකක් පොත් තුනක් තියෙනවා. මගේ පොතකුත් තියෙනවා. මගේ කියන්නේ මගේ තනිකර නෙමෙයි අපි 4 දෙනෙක් ලියුව පොතක් සංවිධාන චර්යාව සම්බන්ධව එක එක කතෘ කෙනෙක් මමත්. I think ඕගලන්ට ඒ සිංහල පොතපතත් පොත් 3ක් විතර තියෙනවා සංවිධාන චර්යාව සම්බන්ධව. ඉතින් ඒවා කියවන්නත් පුළුවන් මේ මාතෘකාවට අදාළව පළවෙනි මාතෘකාව. හරිද? ඉතින් දූදරුවෝ මේ දැනුම සොයාගෙන යන්න ඕනේ. ඉතින් අර මං කියවනේ ඉස්කෝලේ වගේ හැම දෙයක්ම ප්‍රොවයිඩ් කරන්න බෑ. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් දැනුම සොයාගෙන යන්න මේ දුවල පුතාලා. මොකද බාහිර උපාධිධාරීන් කියන්නේ අභ්‍යන්තර උපාධිධාරීන්ට වඩා වෙනස් පරිසරයක තමයි ඉගෙන ගන්න. හැබැයි දැනුම එක වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට බාහිර උපාධිධාරීන්ට මේ වගේ සම්මන්ත්‍රණ අපි අඩු කාලයක් තුල කරන්නේ. මේ විෂය කියන්නේ මං කව පුළුල් විෂයක්. ඉතින් ඒ තුල තමයි දැනුම දෙන්න උත්සාහ කරන්නේ. හරිද පුතා? ඒක නිසා ඒ විදියට ඔයගලන් කටයුතු කරගෙන යන්න පුළුවන්. මේගොල්ලෝ කියනවා මේ සිංහලෙන් දාන්න කියලා PDF මොකද්ද සිංහලෙන් ඇත්තටම මට සිංහලෙන් ටයිප් කරන්න බෑ ඉතින් මේ ඉංග්‍රීසියෙන් හදන නෝට්ස් මම හැබැයි සිංහලෙන් නේ මම ඉංග්‍රීසියෙන් කරන්නේ නෑනේ සිංහලෙන්නේ මගේ ඊමේල් එක දෙන්න පුළුවන්ද කියලා අහනවා මම ලියපු පොත සංවිධාන චර්යාව කියන නමින් තියෙන්නේ පොතේ නම තමයි සංවිධාන චර්යාව සිංහලෙන් හරිද මේ ඒක නිසා පුතා මම පුළුවන් වුණොත් ඔය සිංහල නෝට්ස් වගේ ස්කෑන් කරලා දාන්නම් මට ඒක ෂුවර් කරන්න බෑ පුතාලා උත්සාහ කරන්න දැනුම සොයාගෙන යන්න මම හැම වෙලාවෙම උදව් කරන්නම් මගේ ඊමේල් ඇඩ්‍රස් එක ගත්තාම පුෂ්පකුමාරි පුෂ්පකුමාරි md @ මේ sjp.ac.lk පුෂ්පකුමාරි සිම්පල් වලින් පුෂ්පකුමාරි එකට md @ sjp.ac.lk මේ කෙනෙක් අහලා තිබ්බා මේ මොකද ඊමේල් ඇඩ්‍රස් එක ඕනම වෙලාවක කතා කරන්න මේ ටෙලිෆෝන් නම්බර් එක දුන්නා අනිත් දවසේ මම මේ ඊමේල් ඇඩ්‍රස් එක ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්නම් විෂයට සම්බන්ධව සහ ඔයගොල්ලෝගේ බාහිර උපාධි සම්බන්ධව මොන හරි තියෙනවා නම් කතා කරන්න එතකොට නෝට්ස් හදාගන්න ආයෙ හෙටත් කරනවා ඉතින් මං හිතනවා පැහැදිලි වුණා කියලා අපි දැන් නවත්තනවා වෙලාව මං හිතන්නේ 10යි මොකද ඊළඟ විෂයට ඔයගොල්ලන් ලෑස්ති වෙන්න ඕනේ නිසා පැය භාගයක විවේකයක්වත් අවශ්‍ය කරනවා. හරි පුතා එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවත වරක් හෙට මම දේශනේ පටන් ගන්නේ 4ට පුතා 4:06 හෙට. ඒක මතක තියාගන්න 4 ඉඳන් 6 වෙනකම්. හරි මම එහෙනම් නවතිනවා. සියලු දෙනාටම නැවත වරක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වගේම අද ඉඳන් ඕගොල්ලන් උපාධි දෙක කොටස සඳහා සූදානම් වෙලා සාර්ථක ජයග්‍රහණයක් ගන්න නියමිත කාලය තුල උපාධිය සම්පූර්ණ කරන්න. හරි